පුතේ සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා. තෙරුවන් සරණයි. පන්තිය පටන් ගන්න කලින් කියන්න අපිව ඔයාලට ඇහෙනවද? මාව ඇහෙනවා නම් මැසේජ් එකක් දාන්න ඇහෙනවා කියලා. නැත්නම් අංක 1 දාන්න. පුතේ ඇහෙනවනම් මැසේජ් එකක් දාමු අනිත් ළමයි. ඇහෙනවද පුතේ? ඇහෙනවනම් මැසේජ් එකක් දාමු අංක 1. දැන් තමයි ඇහිලා තියෙන්නේ නේද? හරි. පුතේ අපි පටන් ගන්න හදන්නේ අලුත් පන්තියක්. පන්තිය තමයි 10 වසරට අදාළව බුද්ධ ධර්මයේ කියන පෙළපොතේ තියෙන පාඩම් මාලාව මුල සිට අගට සාකච්ඡා කරන පන්තියක් තමයි අපි මේ අද දිනේදී ආරම්භ කරන්න හදන්නේ. ඉතින් අපි දන්නවා සමහර වෙලාවට ඔබ පාසල් ගියාට පාසලේ මේ බුද්ධ ධර්මයේ කියන විෂය සාමාන්‍යයෙන් ඔබට විෂය නිර්දේශය කවර් වෙන්නේ නැහැ, නැත්නම් උගන්වන්නේ නැති මේ වගේ ප්‍රශ්න පාසල් පද්ධතිය තුල ලංකාවේ තියෙනවා. ඒම ප්‍රශ්න තිබුණ නිසා තමයි 2023 වර්ෂය තුල 39000කට වැඩිය නේද? 39000කට වැඩිය දරුවන් අසමත්භාවයට පත් උනේ මේ බුද්ධ ධර්මයේ කියන විෂය. ඒ නිසා ඒ බුද්ධ ධර්මයේ කියන විෂය අසමත් නොවි ඒ සාමාර්ථ බී සාමාර්ථ ලබා ගැනීම සඳහා විශිෂ්ට ප්‍රතිඵලයකට යාම සඳහා අපි ඔබට 10 වසරේ පාඩම් ටික මුල සිට අගට ආවරණය කිරීම සඳහා මේ වෙද්දිත් වැඩපිළිවෙලක් සකසලා තියෙන්නේ. ඉතින් ඔබට කරන්න තියෙන්නේ අද ඉඳන් ඔබට අපේ පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. අපි දිගටම මේ පන්තිය අඟහරුවාදා දිනයේදී සවස 6:00 සිට 8:00 දක්වා මේ පන්තිය තුල ඔබේ පෙළපොතට අදාළව තියෙන පාඩම් ටික සාකච්ඡා කරගෙන යනවා. ඒ වගේම තමයි පුතේ මේ පාඩම් ටික සාකච්ඡා කරගෙන යද්දී ඔබට වාර විභාගයේ ලකුණු වැඩි කරගන්න අවශ්‍ය කරන විදිහට පේපර් ටික අපි සාකච්ඡා කරනවා. කියන්නේ හැම පාඩමකින්ම අහන්න පුළුවන් බහුවර්ණ ටික, ලියන්න එන කෙටි ප්‍රශ්න ටික අපි මේ පන්තිය තුල සාකච්ඡා කරලා ඒ ප්‍රශ්න වලට උත්තර අපි විසින්ම ලියනවා සහ සාකච්ඡා කරනවා වගේම ඔබට ලියන්න පෙරහුරු කරනවා වගේම ලියන විදිහත් අපි කියලා දෙනවා. හරි. පුතේ ඔබ දහම් පාසල් යනවද නැද්ද කියන එක මම දන්නේ නැහැ. දහම් පාසල් යනවා නම් මේ පෙළපොත්වල තියෙන පාඩම් ටික ඉතාම සරලයි. දහම් පාසල් නොයනවා නම් සමහර වෙලාවට ඔබට මේ පෙළපොත්වල තියෙන පාඩම් සමහර පාඩම් බොහොම සංකීර්ණ පාඩම් වශයෙන් දකින්න පුළුවන්. ඒ කෙසේ නමුත් ඔබට මේ විෂය ආසාවෙන් ඉගෙන ගන්න, ලේසියෙන් ඒ සාමාර්ථයක් බී සාමාර්ථයක් අරගන්න, වාර විභාගය තුල ඉහළ ප්‍රතිඵල ලබා ගැනීම සඳහා අපි ඔබට මේ විෂය නිර්දේශය මේ පන්තිය තුල උගන්වන්න සූදානම් වෙන්නේ. පුතේ ඔබ අහලා තියෙනවද දන්නේ මේ බුදුහාමුදුරුවෝ දියුණු වෙන පුද්ගලයෙක් ගාව තියෙන ලක්ෂණ 5ක් අපිට පෙන්නලා දීලා තියෙනවා. දැන් අපි හැමෝම කැමතිනේ නේද ජීවිතේ දියුණුභාවයටපත් වෙන්න. ඔයාලා ඉගෙන ගන්නේ ඇයි? දියුණු වෙන්න. කොහොම දියුණුවක්ද බලාපොරොත්තු වෙන්නේ? ඔබ බලාපොරොත්තු වෙන දියුණුව තමයි පුතේ
ඔබ බලාපොරොත්තු වෙන දියුණුව තමයි මොකද්ද? ලෞකික දියුණුව. මොකද්ද ලෞකික දියුණුව කියලා කියන්නේ? ලෞකික දියුණුව කියලා කියන්නේ පුතේ අපි මේ ජීවිතේ නැත්නම් මේ මනුස්ස ලෝකේ ඉපදුනාට පස්සේ අපිට සල්ලි හම්බ කරන්න ඕනි. සල්ලි හම්බ කරේ නැති වුණොත් එහෙම අපිට මේ ලෝක වශයෙන් සැප විඳින්න බැරි වෙනවා. ඒ සැප විඳින්න බැරි වෙන නිසාම තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ මොකද්ද? මේ ලෝක වශයෙන් සාර්ථක භාවයට පත් වෙන්න කියලා. එහෙනම් මේ ලෝක වශයෙන් සාර්ථක භාවයට පත් වෙන්න කියලා බුදුහාමුදුරුවෝ අනුශාසනා කරේ ඔබට. එහෙනම් ඔබ මේ ලෝක වශයෙන් සාර්ථක වෙන්න නම් ඔබ තුල තියෙන්න ඕන කරුණු පහක් තියෙනවා. ඒ කරුණු පහ මොනවද? දැන් ඔබ දියුණු භාවයට පත් වෙනවා නම් පළවෙනි කාරණාව තමයි පුතේ දක්කෝ කියලා කියන්නේ. හරිද? පළවෙනි කාරණාව තමයි දක්කෝ කියලා කියන්නේ. ඔබ හොඳ දක්ෂයෙක් වෙන්න ඕනි. ජීවිතේ මොනියම් හෝ පැතිකඩක් සාර්ථක කර ගැනීම සඳහා හොඳ දක්ෂ පුද්ගලයෙක් වෙන්න ඕනි. දැන් ඔබට වෙන දේවල් වලින් දක්ෂභාවයටපත් වෙන්න බැහැනේ. ඔබට දක්ෂභාවයටපත් වෙන්න පුළුවන්කම තියෙන්නේ මේ අධ්‍යාපනය තුලින්. එතකොට ඔබ ඉගෙන ගන්න ශිෂ්‍යයෙක් හැටියට ඔබ සාර්ථකත්වයටපත් වෙන්න අවශ්‍යයි නම් ඔබ ජීවිතේ ජය ගන්න අවශ්‍යයි නම් ඔබට යම්කිසි බලාපොරොත්තුවක් ජීවිතයේ පිළිබඳව තියෙනවා නම් ඔබට සිදු වෙනවා අධ්‍යාපනය හදාරන්න. එතකොට මේ අධ්‍යාපනය හදාරීම තුළ ඔබ එම අධ්‍යාපනය තුළ දක්ෂයෙක් බවට පත් වෙන්න ඕනේ. කොහොමද දක්ෂයෙක් වෙන්නේ? අධ්‍යාපන ඉගෙන ගද්දි කොහොමද දක්ෂයෙක් වෙන්නේ? පුතේ දැන් ඔයාලට මං හිතන්නේ විෂයන් 9ක් හරි 10ක් හරි O level වලට තියෙනවා. අපි නම් 10ක් ලිව්වා. එතකොට ওই විෂයන් 10 සමහර වෙලාවට ඔබට තේරෙනවා මෙවුවා අමාරුයි මෙවුවා ලේසි කියලා අපි එක එක විදිහට මේක බෙදා ගන්නවා. එතකොට මේ විෂයන් වල නිපුණත්වයක් දැක්වීම සඳහා මේ විෂයන් වල AB සාමාර්ථ ලබා ගැනීම සඳහා අපි කළ යුතු වැඩ කොටසක් තියෙනවා. පාඩම් කරන්න ඕන දේවල් පාඩම් කරන්න ඕනේ. නේද? ෂෝට් නෝට් ගහන්න තියෙන වෙලාවට ෂෝට් නෝට් ටික ගහන්න ඕනේ. පේපර් කරන වෙලාවට අපි පේපර් කරන්න ඕනේ. මෙන්න මේ කියන දේවල් කිරීම තුළින් තමයි විෂයක් අපිට පුළුවන් වෙන්නේ. නැතුව නිකම්ම හිටියට අපිට අධ්‍යාපනය මේ අපේ ඔළුවට එනවද අපිට මතක හිටිනවද මේ වගේ දේවල් සිදු වෙන්නේ නැහැ. එහෙනම් අපි නිකම්ම ඉන්න හොඳ නැහැ. කම්මැලි භාවයටපත් වුණොත් එහෙම අසාර්ථක මිනිස්සු භාවයටපත් වෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරා මොකද්ද? මේ ලෝක වශයෙන් සාර්ථක වෙනවා නම් ඔයා දක්ෂයෙක් වෙන්න. මොනියම් හෝ පැත්තකින් දක්ෂයෙක් බවට පත් වුණොත් තමයි ජීවිතේ සාර්ථක වෙන්නේ. ඊළඟ දෙවෙනි කාරණාව තමයි පුතේ අනලසෝ. අනලසෝ. ළමයි අනලසෝ කියලා කියන්නේ මොකක්ද? කම්මැලි නොවෙන්න ඕනේ. දැන් ඔයාලගේ ජීවිතේ අපි දන්නවා මේ දරුවෝන්ගේ ජීවිතේ ගත්තාම ඔයාලට හොඳට ඉගෙන ගන්න පුළුවන්. ඔයාලා ගාව සැඟවිච්ච කුසලතාවයන් තියෙනවා. හැබැයි එහෙම තිබුණට ඔබේ උදාසීන බව නිසා ඔබේ කම්මැලිකම නිසා ඔබ ජීවිතේ යම් යම් දේවල් නැති කරගන්නවා. ඒ නිසා තමයි මේ බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙන්නේ ජීවිතේ අසාර්ථක භාවයට පත් වෙනවලු අපි ජීවිතේ කම්මැලි වුණොත්. නේද? දැන් උදේට නැගිටලා පාඩම් කරන්න ඕනේ කියලා එකක් නෑනේ පුතේ. හරිද? උදේටම නැගිටලා පාඩම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ අපි. හැබැයි අපි වෙලාව නෙමේ ප්‍රශ්නේ වෙන්නේ අපි වැඩ කරන ප්‍රමාණය වැදගත් වෙන්නේ. ඒ නිසා කම්මැලි නොවෙන්න ඕනේ. කම්මැලි වුණොත් එහෙම සාර්ථක නැහැ. දැන් ඔයාලා අහලා තියෙනවද කම්මැලියගේ ස්වභාවයක් තියෙනවන්නේ පුතේ? සිංහලෝවා සූත්‍රය තුල දේශනා කරනවා බුදුහාමුදුරුවෝ කම්මැලියගේ ස්වභාවය තමයි දැන් උදේ වැඩි කියලා එයා වැඩ කරන්නේ නැහැ. අපිත් එහෙම නේද? උදේ පාන්දර නැගිට්ටාම ඇඟේ මැලි කඩලා නේද මේක මේ දැන් බෑ අමාරුයි සීතලයි නේද ප්‍රශ්න ගොඩයි පාඩම් කරන්නේ වැඩ කරන්නේ නැහැ. ඊළඟ හවස් වෙලා වැඩි කියලා අපි වැඩ කරන්නේත් නැහැ. බඩ පිරිලා කියලා වැඩ කරන්නේත් නැහැ. බඩ ගිනි කියලා වැඩ කරන්නේත් නැහැ. සීතලයි කියලා වැඩ කරන්නේත් නැහැ. රස්නේ කියලා වැඩ කරන්නේත් නැහැ. ඒතර අපි වැඩ කරන්නේ නැතුව ඉන්න තමයි හැමතිස්සෙම බලන්නේ. මේක තමයි සිතේ ස්වභාවය. එහෙනම් මේ අපි
සාර්ථක කරගන්න නම් ඉස්සරලාම මේ කම්මැලිකම ඇති වෙන්නේ හිතේ තියෙන කම්මැලිකම නැති කරගත්තොත් ඕන පුද්ගලයෙක්ට පුළුවන් ඕන අරමුණක් ජය ගන්න. ඊළඟ තුන්වෙනි කාරණාව හැටියට පුතේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා තත්රුපාය විමංශා සමන්නාගතෝ. තත්රුපාය විමංශා සමන්නාගතෝ. මොකද්ද මේ තත්රුපාය විමංශා සමන්නාගතෝ කියන්නේ? ඔව් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ ජීවිතයේ සාර්ථකභාවයට පත් වෙන්න ඕනේ කියලා හිතනවා නම් උපක්‍රමශීලීව වැඩ කටයුතු කරන්න ඕනේ. උපක්‍රමශීලීව වැඩ කරනවා කියන්නේ දැන් අපි වෙන වැඩක් කරන්නේ නැහැනේ. අපි වඩු වැඩ කරන්නේ නැහැනේ. අපි ගොවිතැන් වැඩ කරන්නේ නැහැනේ. අපි ඉගෙන ගන්න එක කරන්නේ. අපේ වැඩේ ඉගෙන ගන්න එක. එතකොට මේ ඉගෙනීම තුල අපි උපක්‍රමශීලී වෙන්න ඕනේ. පාඩමක් කොහොමද අපි ලේසි කරගන්නේ? පාඩමක් තුල කොහොමද ප්‍රශ්න ඇහුවට පස්සේ ඒකට පිළිතුරු ටික දෙන්නේ? විභාගයට කොහොමද කියලා පිළිතුරු ටික ලියන්නේ? බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ 40න් කොහොමද ලකුණු ටික ගන්නෙ? එතකොට මේකට Taman තුල වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. ඒක තමයි මේ උපක්‍රමශීලී භාවයටපත් වෙනවා කියන්නේ. දැන් අපි ඉදිරියට මේ 10 වසරේ පාඩම් ටික උගන්වගෙන යද්දී ඔබට පාඩම් ලේසි කර දීම සඳහා හැම පාඩමෙන්ම ෂෝට් නෝට් එකක් ඔබට ලබා දෙනවා. ඒ වගේම බහුවර්ණ ටික ලබා දෙනවා. ඊළඟ විභාගයට අහන්න පුළුවන් කෙටි ප්‍රශ්න ටික ලබලා දෙනවා. එතකොට අන්න උපක්‍රමශීලී වෙන්න ඕනේ. ටික හොඳට බලාගෙන පාඩම් වැඩ ටික කරගෙන මේවා තමයි විභාගයට අහන්නේ කියලා අපි කිව්වට පස්සේ ඒවා ගැන අවධානයක් යොමු කරලා ඔබට තමයි වැඩ ටිකක් කරන්න තියෙන්නේ. එතකොට එතනදී ඔබ උපක්‍රමශීලී නොවුනොත් ඔබ එතනදී සාමාන්‍යයෙන් ඒ සාමාර්ථ නේද නිකන් අඩු ලකුණු ප්‍රමාණයකට යන්න පුළුවන්. ලකුණු 40ට 50ට 60ට වගේ යන්න පුළුවන්. තේරුණාද? ඒතර බුද්ධ ධර්මයේ කියන විෂය ඒ වගේ ලකුණු ප්‍රමාණයක් ගන්න බෑ. මොකද ගොඩක් දුරට මේක බෞද්ධ ළමයි තමයි ඉගෙන ගන්න. කතෝලික ළමයිනුත් ඉගෙන ගන්නවා, මුස්ලිම් ළමයිනුත් ඉගෙන ගන්නවා. ඒ කෙසේ නමුත් වැඩිපුරම ඉගෙන ගන්න මේ බෞද්ධ ළමයි. එතකොට අර උප්පැන්නෙම අපේ බෞද්ධ කියලා තියෙනවා. එහෙම උප්පැන්නෙම බෞද්ධ කියලා තිබිලත් බුද්ධ ධර්මයේ කියන විෂයට ලකුණු අඩුයි නම් මොකක් හරි ප්‍රශ්නයක් පුතේ තියෙනවනේ. අන්නේ ප්‍රශ්නේ निराකරණය කරගන්න අපි උපක්‍රමශීලී භාවය ඇති කරගත යුතුයි. එහෙනම් ජීවිතය සාර්ථක වෙද්දී ජීවිතය ඉගෙන ගන්නවා නම් මොනවා හරි දෙයක් කරනවා නම් රැකියාවක් කරනවා නම් අපි උපක්‍රමශීලී භාවයට පත් වෙන්න ඕනේ. ඊළඟ කාරණාව තමයි පුතේ අලං සංවිධාතු. බලන්න ඕන බුදුහාමුදුරුවෝ කියන අලං සංවිධාතු. අන්න ජීවිතේ ජය ගන්නවා නම් ජීවිතයේ සාර්ථක භාවයට පත් වෙනවා නම් ඒ පුද්ගලයා තුළ අලං සංවිධාතු හොඳ සංවිධානයක් තියෙන්න ඕනේ. කොහොමද මම වැඩ කරන්නේ කියලා Tamanට plan එකක් තියෙන්න ඕනේ. කාලසටහනකට වැඩ කරන්න ඕනේ. දැන් අපි දන්නවනේ අපි බුදුහාර ගැනනේ මේ පොතේ ඉගෙන ගන්නේ. බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ පුතේ ಭಾರತයේ හිටපු විශිෂ්ට ශාස්ත්‍රවරයෙක්. දැන් අපි ඔය පොතපතින් කියවලා ඉන්න බුදුහාමුදුරුවෝ නෙමෙයි ඇත්ත බුදුහාමුදුරුවෝ. ඒ පිළිබඳව අපිට රසට තව පාඩම් ටිකක් එහාට මෙහාට යද්දී ඉගෙන ගන්න පුළුවන්. එතකොට ඒ බුදුහාමුදුරුවෝ ශාස්ත්‍රවරයෙක් හැටියට කාලසටහනකට අනුව වැඩ කරේ. ඔබ අහලා තියෙනවද දන්නේ නැහැ? පෙරබත් කිස, පසුබත් කිස, පෙරයම් කිස, මැදියම් කිස, පැසුළු යම් කිස. දැන් ඔය පැසුළු යම් කිස කියලා කියන්නේ පුතේ උදේ පාන්දර බුදුහාමුදුරන්ගේ කාලසටහන. ඒ උදේ පාන්දර කියන ටයිම් එකේ අයිති වෙන්නේ රාත්‍රී 12 සහ උදෑසන කාලේ 6 කියන මේ පැය 6. ඒ පැය 6න් පැය දෙකක් බුදුහාමුදුරුවෝ සක්මන් කරාලු. කවුරු ආවත් බුදුහාමුදුරුවෝ ඒ වෙලාවට ඒ වැඩේ කරනවා. දැන් අපි වෙලා තියෙන්නේ වැඩක් කරන්න පටන් ගත්තාම අපේ වැඩේ කරන්නේ නැතුව අපි වෙන වැඩ කරන්න යනවා. ඒතකොට අපේ වැඩේ අසාර්ථක වෙලා. ඊළඟ පැය දෙකක් සක්මන් කරලෙවලා බුදුහාමුදුරුවෝ පැය දෙකක් සිංහසෙයියාවෙන් සැතපෙනවලු. අන්න ඒ වෙලාව වෙන් කරේ බුදුහාර වෙන මොකේටවත් නෙමෙයි සැතපෙන්නම තමයි. සිංහසෙයියාවෙන් සිංහෙක් වගේලු සැතපෙන්නේ. දැන් අපි නිදා දිනේ දාත් දෙක දෙපැත්තට දාලා කකුල් දෙක උඩ දාලා එහෙමනේ අපි නිදාගන්නේ. අර බුදුහාර එහෙම සැතපෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ බොහොම සම්බරලාලිත්තේ නිදාගෙන ඉන්නවා දැක්කත් පැහැදෙනවා. අනිත් කවුරු හරි කෙනෙක් නිදාගෙන ඉන්න බුදුහාර සැතපෙලා ඉන්නවා දැක්කොත් එහෙම පැහැදෙයි. ඊළඟ ඉතුරු පැය දෙකේ මොනවද බුදුහාර කරේ? උදේ පාන්දර නැගිටලා මුවකට සෝදලා මහා කරුණා සමාපත්තියට සමවැදිලා අද මං කාටද පිහිට වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ මහා ප්‍රඥාවෙන් බලලා පිහිට වුණා.
ඒක තමයි බුදුහාරේ දෛනික චර්යාව මේ කාලසටහන තුල. තව තව දේවල් කියලා තියෙන ඒවා අපි පස්සේ කතා කරමු. එතකොට මේ සාර්ථකභාවයට අපි යද්දි පුතේ මොනව කරන්න ඕනද? හොඳ ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. කාලසටහනකට අනුව වැඩ කරන්න ඕනේ. එහෙම වැඩ නොකරොත් අපේ ජීවිතය අසාර්ථක වෙනවා. ඒ කියන්නේ අපි කරන දේවල් සාර්ථකභාවයටපත් වෙන්නේ. ඔහෙ කරන්නම් වාලේ කරාට වැඩක් නැහැ. පැහැදිලිද? ඊට පස්සේ බලන්න පස්වෙනි කාරණාව තමයි දක්කෝ අල්ලසෝ තත්රුපා විමංසා සමන්නාගතෝ අලංකාතුම් අලං සංවිධාතුම් අලංකාතුම් කියලා කියන්නේ මනවින් වැඩ කටයුතු ටික කරන්න ඕනි. කරන වැඩේ හරියට කරන්න ඕනි. තව ඉගෙන ගන්න කාලේ නම් ඉගෙන ගන්න එක හරියට කරන්න ඕනි. ඔයා O level දක්වා ඉගෙන ගන්නවා නම් ඒ O level දක්වා ඉගෙන ගන්න කාල සීමාව ඒක හරියට ඒක ફોකස් කරලා ඒක තුලම වැඩ කරන්න ඕනි. ඔබ A level කරනවා නම් ඒ A level කරන කාලය තුල අවුරුදු 2ක් ඔබට හම්බ වෙනවා. ඒ කාලය තුල ඒ කියන වැඩසටහන කරන්න ඕනේ. නේද? ඔබ රැකියාවකට ගියොත් ඒ රැකියාව තුල කරන්න තියෙන වැඩ ටික ඔබ හරියට නොකළොත් ඔබ අසාර්ථකභාවයටපත් වෙනවා. එහෙනම් බලන්නකො මෙන්න මේක ජීවිතේට හරිම වටිනා කියන උපදේශයක්. නේද? සාර්ථකභාවයටපත් වෙන මේ සාර්ථකභාවයටපත් වෙනවා කියලා කියන්නේ පුතේ සල්ලි හම්බ කරන එකට මුදල්. මෙන්න මේ කරුණු පහ යම් කිසියම් වූ පුද්ගලයේ ගාව ජීවිතේ ප්‍රායෝගිකව ජීවිතේ මේක භාවිත කරනවා නම් එයා සාර්ථක භාවයටපත් වෙනවා. ඒ නොඅනුමානයි. එහෙනම් අද මේ ආරම්භක දිනේදී ඔබට පැහැදිලි වශයෙන්ම මම කියන්නේ ඔබට අධ්‍යාපනය තුලින් ඉහළට යන්න ආසාවක් තියෙනවා නම් ඉගෙනගෙන හොඳ රස්සාවක් කරන්න ඔබට ආසාවක් තියෙනවා නම් ලොකු තැනකට යන්න ඕනේ කියලා ප්‍රාර්ථනාවක් තියෙනවා නම් අරමුණක් තියෙනවා නම් හීනයක් තියෙනවා නම් දෙන්න මේ කරුණු පහ ජීවිතයට අරගන්න දක්ෂ වෙන්න කම්මැලි වෙන්න එපා උපක්‍රමශීලී වෙන්න මනවින් සංවිධානය කරන්න ඒ සංවිධානය කරපු කටයුත්ත ලස්සනට වැඩ ටික පිළිවෙලට කරගෙන යන්න. එහෙම කරොත් අපිට මේ අධ්‍යාපනය කියන එක සාර්ථක කරගන්න පුළුවන්. දැන් මෙතන මේ මුදල් උපයන එක කියන්නේ බුදුහාමුදුරු ධනෙ පිළිබඳව කියන්නේ. හැබැයි ධනෙ ගැන කිව්වට මේක අධ්‍යාපන ජීවිතයට හරිම වැදගත් කතාවක් හැටියට පෙන්නලා දෙන්න පුළුවන්. හරි. දැන් ඕක තමයි මම පළවෙනි දවසේ ඔබට දෙන උපදේශය. ඔන්න ඔය උපදේශයෙන් පස්සේ දැන් අපි යනවා 10 වසරේ පුතේ පළවෙනි පාඩම සාකච්ඡා කරන්න. වෙන්න බලන්නකො 10 වසරේ පළවෙනි පාඩමේ නම තමයි බෝසතාණන්ගේ චරිතයෙන් අභියෝග වලින් පිරුණු ජීවිතයක්. ඒ කියන්නේ බෝසත් චරිතය අභියෝග වලින් පිරුණු ජීවිතයක්ලු. මෙන්න මේ මාතෘකාව යටතේ තමයි අපිට 10 ශ්‍රේණියේ පළවෙනි පාඩම සාකච්ඡා කරන්න තියෙන්නේ. එහෙනම් මේ සිද්ධාර්ථ කුමාරයාගේ ජීවිතය මොන වගේ අභියෝග වලින්ද පිරීලා තිබුණේ? මොන වගේ අභියෝග වලටද මුහුණ දුන්නේ? මෙන්න මේක පිළිබඳව තමයි අපි දැනගන්න ඕනේ. හරි. මේ බලන්න. දැන් මේ සිද්ධාර්ථ කුමාරයා මෙන්න මේ සිද්ධාර්ථ කුමාරයාගේ ජීවිතය ගත්තාම ජීවිතේ පුරාම දකින්න තිබුණේ පුතේ අභියෝග රැසක්. ඒකෙන් පළවෙනි අභියෝගය හැටියට අපි ඉගෙන ගන්නවා මේ උපත සිද්ධාර්ථ කුමාරයාගේ උප්පත්තිය. දැන් අපි ඔයාලා දන්නවද සිද්ධාර්ථ කුමාරයා මේ මනුස්ස ලෝකෙට එන්න කලින් මනුස්ස ලෝකේ අම්මා කෙනෙක්ගේ මව් කුස පිළිසිඳ ගන්න කලින් කොහෙද ඉපදිලා හිටියේ? දන්න කෙනෙක් බලන්න උත්තරේ කියන්න බෑ. කොහෙද ඉපදිලා හිටියේ මේ මනුස්ස ලෝකෙට එන්න කලින්? ඈ පුතේ. සිද්ධාර්ථ කුමාරයා මේ මනුස්ස ලෝකෙට එන්න කලින් කොහෙද ඉපදිලා හිටියේ? මොන ලෝකයේද හිටියේ බලන්න කියන්න. මොන ලෝකයේද හිටියේ? දන්නේ නැද්ද කවුරුත්? දන්න කෙනෙක් කියන්න බෑ. සිද්ධාර්ථ කුමාරයා මනුස්ස ලෝකෙට එන්න කලින් මොන ලෝකෙද ඉපදිලා හිටියේ? දිව්‍ය ලෝකෙද? නේද?
බ්‍රහ්ම ලෝකෙද නාග ලෝකෙද කොහෙද හිටියේ? ඔය දන්නේ උත්තර දන්නවා. හරි. ඔව්. අපේ බෝසතාණන් වහන්සේ මහාමායා දේවියගේ මව් කුසට එන්න කලින් පුතේ ඉපදිලා හිටියේ තව්තිසා කියන දිව්‍ය ලෝකෙ. දැන් ඔබ අහලා තියෙනවද මේ තව්තිසා දිව්‍ය ලෝකයේ පිළිබඳව? පුතේ බුදුහාමුදුරුවෝ දිව්‍ය ලෝක 6ක් පිළිබඳව දේශනා කරලා තියෙනවා. චාතුම් මහරජකීය, යාමය, තුසිතය, නිම්මාන රතිය, පරනිම්මිත, වසවර්තී කියන මෙන්න මේ දිව්‍ය ලෝක 6ක් පිළිබඳව බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. දැන් බුදුහාමුදුරුවෝ මේ දිව්‍ය ලෝක පිළිබඳව දේශනා කරද්දී පැහැදිලි කරලා තියෙනවා පුතේ අපේ මේ මහ පොළව තියෙන්නේ. අපේ මේ පොළවේ ඉඳන් යොදුන් 42000ක් උඩින් චාතුම් මහරජීය කියන දිව්‍ය ලෝකයේ තියෙනවා. ඒකේ තමයි ඉන්නේ ඔය ශක්‍ර දේවේන්ද්‍රයා හැම දිව්‍ය ලෝක 6ටම අධිපතිනේ ශක්‍ර දේවේන්ද්‍රයා කියන්නේ. ওই ශක්‍ර දේවේන්ද්‍රයාට තියනවල්නේ පුතේ එයාට වෙනම තියනවා මොකද්ද මේ ඒකට කියන්නේ අපි මේ මැණික් වලින් හදපු පුටුවක් තියෙනවා. ඉඳගන්නේ අය මැණික් වලින් නිර්මාණය වෙච්ච පුටුවේ තමයි ඒකට තමයි කියන්නේ අපි අර පඬු පුල්ලාසනේ කියන්නේ. උණු උනා හැම කියලා අපි කතා කරා. මේ ශක්‍ර දේවේන්ද්‍රයාට වීණා වාදකයෙක් ඉඳලා තියෙනවා. පංචසික කියලා සිංහල භාෂාව ඉගෙන ගන්න දරුවෝ දන්නවා මේක. නේද? පංචසික කියලා වීණා වාදකයෙක් ඉඳලා තියෙනවා. ඉතින් රියදුරෙක් ඉඳලා තියෙනවා ඊට පස්සේ මාතලී දිදිය පුත්‍රයා කියලා මෙහෙම කතාවක් අපි ඉගෙන ගන්නවා. ඒක නෙමේ කතාව. මෙන්න මේ චාතුම් මහා රාජ කියන දිව්‍ය ලෝකයට යොදුන් 42000ක් උඩින් තමයි යාමේ කියන දිව්‍ය ලෝකේ තියෙන්නේ. ඊටත් උඩින් යොදුන් 42000ක් උඩින් තියෙනවා තව්තිසා කියන දිව්‍ය ලෝකය. මෙන්න මේ තව්තිසා කියන දිව්‍ය ලෝකෙට තව නමක් කියනවා තාවතින්සය කියනවා. තව්තිසාව කියනවා, තාවතින්සය කියනවා, තුසිතය කියනවා. මේ නම් ඔක්කොගෙම භාවිතා මේ නම් ඔක්කොගෙම හඳුන්වනවා. මේ නම් ඔක්කොම භාවිත කරනවා. මේ තුසිත දිව්‍ය ලෝකේ ස්වභාවය මොකද්ද? මනුස්ස ලෝකෙන් අවුරුදු 100ක් ගත වෙච්ච තැන පුතේ එහාට එක දිනයයිලු. හොඳයි නේද? එහෙ දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ඉපදෙන්න තියෙනවනම් අපේ උපාසකම්මලා පින්කම් කරලා දිව්‍ය ලෝක යන්නනේ උත්සාහ කරන්නේ. ඇයි ලෞකික සැප වැඩිපුරම ලැබෙන තැන තමයි දිව්‍ය ලෝකේ. සැප වැඩිපුරම තියෙන්නේ අපේ දිව්‍ය ලෝකයේ තුල. ඒ නිසා තමයි ගොඩාක් පින්කම් කරන කට්ටිය දිව්‍ය ලෝකයේ තුල ඉපදෙන්න හරි කැමැත්තක් දක්වන්නේ. පින්කම් කරලා දිව්‍ය ලෝකයේ තුල ඉපදෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනාවන් තියන. එතකොට අපේ මනුස්ස ලෝකෙන් අවුරුදු 100ක් ගත වෙන තැන තුසිත දිව්‍ය ලෝකයට කොච්චර කාලයක් ගත වෙලාද? දවස් 1යි ගත වෙලා තියෙන්නේ. එතකොට මේ තුසිත දිව්‍ය ලෝකේ තමයි පුතේ බෝසත්තුරු ඉපදෙන්නේ. පැහැදිලිද? බෝසත්තුරු. දැන් ඔය පාරමිතා පූර්ණේ කරනවා කියලා කියන්නේ පාරමිතා පූර්ණය කරන උත්තමයන් වහන්සේලා උතුමන් මේ තව්තිසා කියන දිව්‍ය ලෝකයේ තුල තමයි ඉපදෙන්නේ. ඉතින් අපේ සිද්ධාර්ථ කුමාරයා මේ මනුස්ස ලෝකෙ ඉපදෙන්න කලින් තව්තිසා දිව්‍ය ලෝකේ තමයි ඉපදිලා හිටියේ. මෙන්න මේ දිව්‍ය ලෝකයේ තුල කෝලාහල තුනක් ඇති වෙනවා කාලෙන් කාලෙට. මොනවද මේ කෝලාහල කියලා කියන්නේ? කෝලාහල තුනක් ඇති වෙනවා. මොනවද ඇති වෙන කෝලාහල? එක කෝලාහලයක් තමයි පුතේ මේ. ඒකට කියනවා මේ බුද්ධ කෝලාහලය. බුදුවරේ ඉපදෙනවා කියලා ඉවරලා පැතිර යනවා පොඩි රාවයක්. හැම දෙවිවරු අතර මේ පණිවිඩය යනවා. මනුස්ස ලෝකයේ තුලේ පණිවිඩය යනවා. බ්‍රහ්ම ලෝකයේ තුලේ පණිවිඩය යනවා. එතකොට මේ බුද්ධ කෝලාහලය කියලා කියන්නේ ඔන්න බුදුවරයෙක් ඉපදෙනවා කියන පණිවිඩය දසත පැතිරෙනවා. තව කෝලාහලයක් තියෙනවා කල්ප කෝලාහලය කියන. ඒක ගැන මම විස්තර කරන්න අපිට අදාළ නොවෙන නිසා. හරිද? ඊට පස්සේ තව කෝලාහලයක් තියෙනවා පුතේ සක්විති කෝලාහලය, චක්‍රවර්ති කෝලාහලය. එතකොට මේ කෝලාහල වලින් ඔන්න අපේ සිද්ධාර්ථ කුමාරයා තව්තිසා දිව්‍ය ලෝකයේ තුල ඉපදිලා ඉද්දී බුද්ධ කෝලාහලය කියන එක ඇති වෙනවා.
මේ බුද්ධ කෝලාහලය කියන එක ඇති වෙන්නේ සිද්ධාර්ථ කුමාරයා මෙලව ඉපදෙන්න අවුරුදු 1000ක් තියෙද්දි තමයි ඇති වෙන්නේ. කියන්නේ අවුරුදු 1000ක් ඉතිරි වෙලා තියෙද්දි තමයි මේ තවතිසා දිව්‍ය ලෝකයේ තුල බුද්ධ කෝලාහලය ඇති වෙන්නේ. ඔන්න ඔය බුද්ධ කෝලාහලය ඇති වෙද්දී මේ දිව්‍ය ලෝකයේ තුල හිටිය පුතේ සහම්ප්‍රති බ්‍රහ්මයා කියලා කෙනෙක්. මොන නම මතක තියාගන්න බහුවර්ණ වලට එහෙම අහවි. මොකද්ද නම? සහම්පති බ්‍රහ්මයා. දැන් මේ සහම්පති බ්‍රහ්මයාට දැනගන්න හම්බුණා බුදුවරයෙක් පහළ වෙනවා කියන පණිවිඩය. බුදුවරයෙක් ඉපදෙනවා කියන පණිවිඩය එයාට දැනගන්න හම්බුණා. මේ සහම්පති කියන බ්‍රහ්මයා මේ පණිවිඩය දැනගත්ත විගස දිව්‍ය ලෝකයේ තුල හොයලා බලනවා කවුද බුදුවරයෙක් හැටියට ඉපදෙන්නේ? මොන දෙවියෝද ඉපදෙන්නේ? මේක හොයලා බැලුවට පස්සේ එයා දැනගන්නවා අපේ බෝධිසත්වයන්න් වහන්සේ තමයි ඉපදෙන්නේ කියලා එයා දැනගත්තා. ඔන්න දැනගත්තට පස්සේ එයා ආරාධනා කරනවා දැන් ගිහිල්ලා මනුස්ස ලෝකෙ ඉපදිලා බුද්ධත්වයට පත් වෙන්න කියන ආරාධනාව ලබලා දෙනවා සහම්පති බ්‍රහ්මයා. ඔන්න මතක තියාගන්න බුද්ධ කෝලාහලයක් ඇති වුණා. ඒ කෝලාහලය ඇති වුණාට පස්සේ සහම්පති බ්‍රහ්මයා මේක දැනගත්තා. දැනගත්තට පස්සේ සහම්පති බ්‍රහ්මයා හොයනවා කවුද බුද්ධත්වයට පත් වෙන්නේ කියලා පුද්ගලයාව හඳුනාගත්තා. හඳුනාගත්තට පස්සේ එයා ආරාධනා කරනවා බුද්ධත්වයට පත් වෙන්න. දැන් මනුස්ස ලෝකෙට යන්න. මේ විදිහට එයා ඉල්ලීම් කරනවා. අන්නේ ඉල්ලීම කරාට පස්සේ තමයි බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයට පත් වෙනවාද දැන් යන්න කාලය හරිද කියන දේවල් පිළිබඳව හොයන්නේ බලන්නේ. පැහැදිලිද? නිකම්ම එන්නේ නැහැ. තේරුණාද? බුදුවරයෙක් නිකම්ම පහළ වෙන්නේත් නැහැ. ඇයි? දැන් මේ බුදුවරයෙක් පහළ වෙන කාල වකවානු තියෙනවා. එකක් තමයි ඔන්න මතක තියාගන්න මේක ඔයාලගේ පෙළ පොතේ නන්නේ. පෙළ පොතට වැඩි දැනුමක් දෙන්න මම උත්සාහ කරනවා ඔයාලට. එතකොට පුතේ මේ බුදුවරයෙක් පහළ වෙන කාලවකවානුව තමයි මනුස්ස ලෝකේ ඉපදෙන මිනිසයන්ගේ ආයුෂ ලක්ෂය ඉක්මවන්න බෑ. කීයක් ඉක්මවන්න බැරි? ලක්ෂයක් ඉක්මවන්න බෑ. ලක්ෂයක් ඉක්මවනවා නම් ආයුෂ බුදුවරයෙක් ඉපදෙන්නේ නැහැ මේ ලෝකයේ තුල. බුදුවරයෙක් කියලා කියන්නේ මේ අවබෝධයටපත් වෙච්ච කෙනෙක්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධයටපත් වෙච්ච කෙනෙක්නේ. යථාර්ථය දැකපු කෙනෙක්නේ. යථාර්ථය අවබෝධ කරගන්න කෙනෙක්නේ. එතකොට එහෙම උතුමෙක් අවුරුදු ලක්ෂයක ආයුෂ තියෙනවා නම් මිනිස්සුන්ට ඉපදෙන්නේ නැහැ. හඳුන් ඉතින් එහෙම ලක්ෂයක් ආයුෂ තිබිච්ච මිනිස්සු හිටියද? ඔව් ඉන්නවා. දැන් මේ කල්ප විනාශයෙන් පස්සේ ආපහු මේකේ ලක්ෂයට වැඩිය දසලක්ෂයේ ආයුෂ තියෙන ප්‍රමාණයෙන් තමයි පටන් ගන්න මිනිසුන්ගේ ආයුෂ. දිව්‍ය ලෝකයක් වගේ තමයි මේක. එයාලට දුක ගැන කොච්චර කිව්වත් වැටහෙන්නේ නැහැ. මොකද එයාලා සැප විඳලා තමයි එයාලා මෙතනින් චුත වෙලා යන්නේ. ඊළඟට අවුරුදු 120ට අඩු වෙන්නත් බෑ ආයුෂ මිනිස්සුන්ගේ. ඔන්න අවුරුදු 120ට අඩුයි නම් බුදුවරයෙක් මෙලොව ඉපදෙන්නෙත් නැහැ. ලක්ෂයකට වැඩි නම් ඒ ඉපදෙන්නෙත් නැහැ. එන ඔය කාල පරාසය තුල තමයි බුදුවරයෙක් පහළ වෙන්නේ මේ මනුස්ස ලෝකයේ තුල. තව මනුස්ස ලෝක තියනවාද? ඔව්. ඒ ගැන හොයන්න යන්න එපා, වැඩක් නැහැ. ඒවා නිකන් අර තපනීය ප්‍රශ්න වගේ තමයි. ඒ ගැන අපි හොයන්න එපා. තව මනුස්ස ලෝක තියනවා කියලා බුදුහාමුදුරුවෝම දේශනා කරලා තියෙනවා. ඒ මනුස්ස ලෝකවල ඒ බුදුවරු පහළ වෙනවා කියලා ධර්මයේ තුල සඳහන් වෙනවා. එතකොට දැන් මේ අපේ බෝසතාණන් වහන්සේ මේ ආරාධනාවෙන් පස්සේ පුතේ පංච විලෝකන ධර්මයන් බලලා තමයි මේ මනුස්ස ලෝකයේ තුල ඉපදුනේ. ආවට ගියාට ඉපදුනේ නැහැ. හරිද? ආවට ගියාට ඉපදුනේ නැහැ. දැන් අපි පොඩි කාලේ අහලා තියෙන්නේ මොනවද? පස්මහා බැලුම් කියලා. නේද? සමහර ළමයි පස්මහා බැලුම් මොනවද කියලා අහපුවාම ලියනවා නේද? රතු බැලුම්, සුදු බැලුම්, නිල් බැලුම්, කොළ බැලුම් කියලා එහෙමත් ලියනවා. මොනවද මේ පස්මහා බැලුම් කියලා කියන්නේ? පස්මහා බැලුම් මෙන්න තියෙනවා පස්මහා බැලු. පේනවද? දන්නේ නැහැ ඔයාලට. පේනව නේද? දැන් මේක පාඩම් කරගන්න ඕනේ පුතේ. මේ දැන් සාමාන්‍ය පෙළ විභාග වලට ලබන අවුරුද්දේනේ තියෙන්නේ.
දැන් මේ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රය හැදෙන්නේ 10 වසරේ පාඩම් ටිකෙන් සහ 11 වසරේ පාඩම් ටිකයි ඔක්කොම එකතු කරලා තමයි පේපර් එක හැදෙන්නේ. ඒක නිසා තමයි 10 වසරේ ඉඳන්ම හරියට මේක ඉගෙනගෙන යන්න ඕනේ. 11 වසරට ගියාට පස්සේ 10 වසරේ පාඩම් ටික බැරි වුණොත් ගොඩක් දුරට ප්‍රශ්න පත්‍රයේ තියෙන ඒවා වරදින්න පුළුවන්. එතකොට නිතරම අහන ප්‍රශ්නයක් තමයි මේ පස් මහා බැලුම් පිළිබඳව. මේකට කියනවා පුතේ පංච විලෝකන ධර්ම කියලා. පංච විලෝකණය කියලා කියනවා. මෙන්න මේ පස් මහා බැලුම් බලලලු බෝසතාණන් වහන්සේ මෙලොව ඉපදුනේ. මොනවද මේ පස් මහා බැලුම්? පංච විලෝකන මොනවද? කාලය, දීපය, දේශය, කුලය, මව. මොනවද? ඔහොම මතක තියාගන්න. කාලය, දීපය, දේශය, කුලය, මව. ඒක අමතක කරගන්න එපා. හරිම ලේසි. මං කියන්නම් ප්‍රශ්න හැදෙන තැන්. පාඩම් කරගන්න ඕන ටික කියන්න. ඔබ බලාගන්න. ඔබ පාඩම් කරගන්න. එතකොට දැන් අර කාලය කිව්වේ මම අර ඉස්සෙල්ලා පැහැදිලි කරපේ කාලය බලලා තමයි මේ ලෝකෙට ආවේ. පැහැදිලිද? සුදුසු කාලේ. ඒක තමයි සුදුසු කාලේ. දැන් මේ චක්‍රවර්ති රජ කෙනෙක් පහළ වෙන්නෙත් නෑනේ පුතේ. මිනිස්සෙක්ගේ ආයුෂ අවම වශයෙන් 120 තියෙන්න ඕනේ. ඊට අඩුයි නම් සක්විති රජ කෙනෙක් මේ ලෝකයේ තුල පහළ වෙන්නෙත් නෑ කියලා බුදුහාර දේශනා කරනවා. එහෙනම් අපිට නම් සක්විති රජ කෙනෙක් දකින්න හම්බ වෙන්නේ නෑ. ඔය YouTube එකේ එහෙම කියන්නේ නේ 2030 දියසෙන් එනවා කියනවානේ. 2035 අරයා එනවා කියනවා, මෙයා එනවා කියනවා. ඒවා බොරු නේද? එතකොට දීපය මොකද්ද මේ දීපය කියලා කියන්නේ? දැන් ඔයා දන්නවද ජම්බුද්දීපේ තමයි බුදුහාමුදුරුවෝ උප්පත්තිය ගන්න සිද්ධාර්ථ කුමාරයා. ඔබ අහලා තියෙනවද ඔය 820 බුදුහාමුදුරුවෝ ඉන්නවනේ පුතේ. බුදුහාරලා 28ක් අපි ඉගෙන ගන්නවා. එතකොට මේ 820 බුදුහාරලා කිසිම කෙනෙක් රුසියාව පැත්තේ ඉපදුනා නේද? නවසීලන්ත පැත්තේ ඉපදුනා, බටහිර රාජ්‍යවල ඉපදුනා කියලා අහලා තියෙනවද? නැහැ. ඇයි මේ පැත්තේ ඉපදෙන්නේ නැත්තේ? ඒ පැත්තේ පුතේ දුක කියන එක මිනිස්සුන්ට වටහා ගන්න අමාරුයි. මොකද එයාලා සැප සම්පත් වලින් ආඩ්‍ය වෙලා ඉන්නේ බොහෝ දෙනා. ඒ නිසා බුදුහාමුදුරුවෝ කෙනෙක් මේ බටහිර පැත්තට වෙන්න උප්පත්තිය ගන්නෙ නෑ බුදුහාමුදුරුවෝ කෙනෙක්. එතකොට සුදුසුම දීපය තෝරගෙන බුදුහාමුදුරුවෝ මේ ජම්බු දීපය තුල තමයි උප්පත්තිය ගත්තේ. ඊළඟට දේශය කියලා කියන රට තෝරාගත්තා. මොකද්ද? ඉන්දියාව. ඒ ජම්බුද්දීපය කියලා අපි කියන්නේ මේ මහද්දීපේ. දීපය කියලා කියන්නේ මහද්දීපේ. සුදුසු මහද්දීපය තෝරාගත්තා. ඊට පස්සේ දේශය රට තෝරාගත්තා. රට හැටියට තෝරාගත්ත ඉන්දියාව. ඉන්දියාවේ ප්‍රදේශය තෝරාගන්නවා. ප්‍රාදේශීය ප්‍රදේශය තෝරාගන්නවා. ප්‍රාදේශීය ප්‍රදේශය තමයි මගධ රාජ්‍යය. මේකනේ බුද්ධත්වයටපත් වෙන්නේ බුදුහාමුදුරු. මගධයේ බුද්ධත්වයටපත් වෙන්නේ. කෝස රාජ්‍යය තමයි උපත ගන්නෙ. කිඹුල්ලත්පුරේනේ උපත ගන්නෙ. හැබැයි බුද්ධත්වයටපත් වෙන්නේ අබිනිෂ්ක්‍රමණය කරලා එන්නේ කොහෙටද? මගධ රාජ්‍යයට. ඔන්න අබිනිෂ්ක්‍රමණය කියන එකේදී පැහැදිලි කරන්න අබිනිෂ්ක්‍රමණය කලේ අවුරුදු 29න් දැන් අපි ගාවට උසස් පෙළ හදාරන්න එනවා දරුවෝ. A level BC තමයි මම උගන්වන්නේ. එතකොට එයාලා පුතේ බුද්ධ ධර්මයට CS වගේ දාලා තමයි අපි ගාවට ගොඩක් දරුවෝ එන්නේ ඇත්තටම. එතකොට එයාලගෙන් අපි ප්‍රශ්න කරපුවාම බුදුහාර ඉපදුනේ කොහෙද? පරිනිර්වාණයටපත් උනේ කොහෙද? සිද්ධාර්ථ කුමාරයා විවාහ ජීවිතයටපත් උනේ වයස කීයෙන්ද? මේ වගේ සරල ප්‍රශ්න අහුවාට පස්සේ උත්තර දී ගන්න බැරි වෙනවා. ඒ නිසා මෙවුවා මේ දවස් මේ කාලය තුල පන්තිය තුලම ඒක මතක තියාගන්න. එනමින් අබිනිෂ්ක්‍රමණය කරලා තමයි මගධ රාජ්‍යයට සිද්ධාර්ථ කුමාරයා එන්නේ. ඊළඟට සුදුසු කුලය තෝරා ගන්නවා. දැන් බලනවා මේ බලන්නේ කොහෙන්ද? තාම ඉන්නේ තවතිසා දිව්‍ය ලෝකේ. අවුරුදු කීයක් තියෙනවද? 1000ක් තියෙනවා තව ඉපදෙන්න. හරි? ඒ 1000 තියෙද්දි තමයි මේ මැච් එක ගහන්නේ. මේක බලන්නේ. සුදුසු කොහෙද? සුදුසු කොතනද? එතකොට මොකද්ද බලන්නේ? කුලය බලනවා. දැන් ඔබ දන්නවද ಭಾರತයේ පුතේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ ගත්තාම සිද්ධාර්ථ කුමාරයා ඉපදුන කාල සීමාව ගත්තාම
කුල හතරක් තිබුණා. බ්‍රාහ්මනෝ සෙමුකමාසි බාහුරාජ්‍යඤ්ඤක්ෘතක් ඌරු තදසේ යත්වෛශ්‍යං පද්භ්‍යාන් සුද්‍රෝ අජායත. අපේ සිද්ධාර්ථ කුමාරයා ಭಾರತේ ඉපදෙන්න කලින් ಭಾರತේ තිබුණේ පුතේ Hindu දහම. ඒ කාලේ හැඳින්වුවේ බ්‍රාහ්මණ දහම කියලා. බමුණෝ. එතකොට මේ බමුණු සමාජය තුල බමුණු දහම තුල උගන්වලා තිබ්බා දෙවියන් වහන්සේ තමයි මිනිස්සු මවන්නේ කියලා. දෙවියෝ මිනිස්සු මවනවා කියලා. දෙවියන් වහන්සේගේ කටින් මැව්වයි කිව්වා බ්‍රාහ්මණය. දෙවියන් වහන්සේගේ මේ අත් දෙක දෙපැත්තෙන් මැව්වයි කිව්වා වංශයක්. එයාලට කිව්වා ශාස්ත්‍රීය කියලා. ඔන්න කටින් ඉපදුණු මිනිස්සුන්ට කියනවා බ්‍රාහ්මණ කියලා. ඔව් අපෙන් අහනවද හදුර නෑ. ඌ අහන්නේ දැනුම දෙන්නේ. හරිද? ඊළඟ අත් දෙක දෙපැත්තෙන් ශාස්ත්‍රීය කියලා කුලයක් ඉපදුණා. ඊළඟට කකුල් දෙක දෙපැත්තෙන් කලවා වලින් ඉපදුණු කට්ටියට කිව්වා වෛශ්‍ය කියලා. යටිපතුල් දෙකෙන් දෙවියන් වහන්සේ බිහි කරපු මිනිස්සු හැඳින්නුවා ශූද්‍රයෝ කියලා. දැන් මේ කුල හතරක් තිබුණා කියන එක තමයි මට ඔයාලට උගන්වන්න ඕනේ. බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශූද්‍ර කියලා. පුතේ දැන් මේකෙන් ශූද්‍ර වංශිකයා කියලා කියන්නේ පල්ලහැම හිටපු කෙනෙක්. ඔයාලා ඔය අර අශෝක අධිරාජ්‍යගේ කතාව නේ සිද්ධාර්ථ කුමරුගේ කතාව වගේ දේවල් බලලා තියෙනවා නම් මේ ශූද්‍ර වංශිකයා කියලා කියන්නේ නීච කුලය, පහත් කුලය. කිසිම කෙනෙක් ගණන් ගන්නෙ නැහැ. හැම වංශිකයාගේම වැඩ කටයුතු ටික කරන්නේ, බැල මෙහෙවරකම් කටයුතු ටික කරන්නේ කවුද? ශූද්‍ර වංශිකයා. දැන් බැරි වෙලාවත් හිතන්න අපේ බෝසතාණන් වහන්සේ ඔය ශූද්‍ර කුලේ ඉපදුනා නම් බුද්ධත්වයට පත් වෙලා කියන කතාව මිනිස්සු පිළිගනීද? පිළිගන්නේ නැහැ. මොකද කුල ભેදය කියන එක ಭಾರತේ මහා ඉහළින් තිබිච්ච එකක්. හරි. ඒ නිසා අර පල්ලෙහ වංශයක ඉපදුනා නම් ගණන් ගන්නෑ සත පහකට. දැන් අපේ උනත් ලංකාවේ තියෙනනේ රොඩි කුලේ තියෙනවා නේද? ඔය එක එක කුල ಜಾති තියෙනවා. ඈ ගණන් ගන්නෙ. ඊළඟ ශූද්‍ර වංශිකයාට වැඩි ඉහළින් හිටපු කුලය තමයි වෛශ්‍ය වංශිකයා. දැන් ওই වෛශ්‍ය වංශයේ බැරි වෙලාවත් ඉපදුනා නම් අනිවාර්යයෙන්ම බුද්ධත්වයට පත් වුණා නම් වෛශ්‍ය වංශිකයෙක් වෙලා කියන කතාව කියන දර්ශනය පිළිගන්නේ නැහැ. එහෙනම් පිළිගන්නවා නම් ಭಾರತයේ තුල කතාවක් කියනවා නම් ඉපදෙන්න සුදුසුම කුල දෙකක් තිබුණා. එකක් තමයි බ්‍රාහ්මණ කුලය, අනිත් එක තමයි ශාස්ත්‍රීය කුලය. ඔය බ්‍රාහ්මණ කුලය කියලා කියන්නේ කුල වලින් ඉහළම වංශිකය. රජුන්ටත් අනුශාසනා කරා කියන්නේ. ශාස්ත්‍රීය වංශයා කියලා කියන්නේ කාටද? මේ රජවරු, මැති ඇමතිවරු. එයාලා තමයි රටක් පාලනය කරේ. අපේ සිද්ධාර්ථ කුමාරයා ඉපදුනේ මොන වංශයේද? ශාස්ත්‍රීය වංශයේ. සුද්ධෝදන රජතුමා නේද ශාස්ත්‍රීය වංශයෙන් ශාස්ත්‍රීය වංශිකේ. රජ පවුලක ඉපදුනේ. අන්න රජ පවුලක තමයි ඉපදුනේ. බැලුවා සුදුසු පවුල මොකද්ද, සුදුසු කුලය මොකද්ද කියලා තෝරගත්තේ ශාස්ත්‍රීය කියන කුලය. ඒ කුලය තමයි බෝසතාණන් වහන්සේ ඉපදුනේ. අපි දන්නවා මහාමායා දේවිය තමයි අම්මා හැටියට තෝරගන්නේ. අවසාන එක මව. අම්මා හැටියට තෝරගන්නේ මහාමායා දේවිය. නේද? එතකොට මහාමායා දේවියගේ ආයුෂ බලනවා. දැන් ඔය මනුස්ස ලෝකෙට එන්න ලම් වෙලා බෝසතාණන් වහන්සේ මහාමායා දේවියගේ ආයුෂ බැලුවා. හරියටම තව මහාමායා දේවියට ආයුෂ තිබ්බා මාස 10යි දවස් 7ක්. හරි. රජ පවුලක කෙනෙක්නේ. එතකොට හිතුවා මේ අම්මාගේ කුසේ ඉපදුණා නේ. එලා පාරමිතා පූර්ණය කරලා එහම යට කතාවක් තියෙනවා. ඒ හැම කතාවක්ම අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. මාස 10යි දවස් 7ක් නේ තියෙන්නේ පුතේ. එතකොට අපි දන්නවා දරුවෙක් ගැබක් තුල වර්ධනය වෙන්න මාස 10ක් යනවා. මාස 10ක් ගියාට පස්සේ තමයි මව කුසත් වලින් දරුවෙක් බිහි වෙන්නේ. එතකොට අන්න සුදුසුයි කියලා හිතාගත්ත දවස් 7කින් මව කලුරිය කරා. දැන් බුද්ධ න්‍යායයක් තමයි බුදුවරයෙක් මේ ලෝකෙට ඉපදුනාට පස්සේ සාමාන්‍යයෙන් අම්මා දින 7කින් හෝ දින 14කින් නැති වෙන එක බුද්ධ න්‍යායක්. හරි. ඒක බුද්ධ න්‍යායක්. ඒතර තෝරාගත්තේ කවුද? මහාමායා දේවිය. සුද්ධෝදනතුමාගේ අගමෙහෙසි. තාත්තා තමයි සුද්ධෝදන. ඕක දැන් අභියෝගයක්නේ. බලන්න සිද්ධාර්ථ කුමාරයාගේ ඉපදීමම අභියෝගයක්. දැන් ඇයි අභියෝගයක් වෙන්නේ? ඔන්න ඕකයි තේරුම් ගන්න ඕනේ. ඇයි ඒ පංච විලෝකන ධර්මයන්, පංච විලෝකන පස්මහා බැලුම්
හොයලා බලලා තමයි මේ ලෝකයේ තුල ඉපදෙන්න සිදු වෙන්නේ. ඒක අභියෝගය. හරි අපි ඉපදෙනවා වගේ නෙමෙයි කතාවක් කියන්න එන්නේ. දුකටපත් වෙලා ඉන්න මිනිස්සුන්ව දුකින් නිදහස් කරගෙන මෙන්න මෙතන තමයි නිවන මෙන්න මේ මාර්ගය තමයි යා යුත්තේ කියන පණිවිඩය ලබා දෙන්න තමයි බුදුවරයෙක් මේ ලෝකේ පහළ වෙන්නේ. ඒතකොට මේ පණිවිඩය කියලා දෙන්නේ උත්තමයන් වහන්සේ දෙන්න මේ කියන පස්මහා බැලුම් බලලා තමයි මේ ලෝකයේ තුල ඉපදුනා කියලා සඳහන් වෙන්නේ. ඒතකොට පෙළ පොතේ අපිට හම්බ වෙන පළවෙනි අභියෝගය ඕක. දැන් අපිට පෙළ පොත් හම්බෙලා ඇතිනේ. බලන්න ඕක තමයි පළවෙනි අභියෝගයේ හැටියට සඳහන් වෙන්නේ. ඊට පස්සේ දෙවෙනි අභියෝගයේ හැටියට පුතේ අපි කතා කරනවා දැන් ඔන්න සිද්ධාර්ථ කුමාරයා හැටියට ඉපදුනා නේද? සිද්ධාර්ථ කුමාරයා හැටියට ඉපදුනාට පස්සේ හැදිලා වැඩිලා රාජමාලිගාව තුල නේද මහා ප්‍රජාපති දේවියනි උස්මහත් කරගන්නේ. දැන් මහා ප්‍රජාපති දේවිය කිරියම්මා ලෙස තමයි සලකන්නේ. දැන් කුරුණෑගල පැත්තේ එහෙමනම් කිරියම්මා කියලා කියන්නේ කාටද? අම්මගේ අම්මට නේ. හැබැයි රජපෞලත් තුල කිරියම්මා කියලා තනතුරක් තියෙනවා. කිරිමව. කිරිමව කියලා හඳුන්වන්නේ රජ බිසවට නැත්නම් රජතුමාගේ අන්තපුරේ බිසවකට දරුවෙක් ලැබුණාට පස්සේ ඒ දරුවට කිරි ලබා දෙන අම්මට කියනවා කිරිමම කියලා. ඉතින් මහාමායා දේවිය දවස් 7කින් කලුරිය කරාට පස්සේ සිද්ධාර්ථ කුමාරයා හදා වඩා ගන්න එක සිද්ධාර්ථ කුමාරයා පෝෂණය කරගන්න එක සිදු කරේ කවුද? මහා ප්‍රජාපති දේවිය. මහාමායා දේවියගේ නංගි. එයාට තමයි බාර වුනේ. සුදරත්තුමා බාර කරේ එයාට. ඔය මහා ප්‍රජාපති දේවියට දරුවෝ දෙන්නෙක් හිටියා. ඒ දරුවෝ දෙන්නාම පැත්තකින් තියලා පොඩි කාලේ ඉඳන්ම ඉතාම ආදරෙන් රැකවරණයෙන් බලාගත්තේ සිද්ධාර්ථ කුමාරයා කියලා අපි දහම තුල ඉගෙන ගන්නවා. ඊළඟ මෙහෙම හැදිලා වැඩිලා එද්දි පුතේ මේ සිද්ධාර්ථ කුමාරයාගේ ජීවිතේ තව අභියෝගයක් හම්බ වෙනවා. නේද? චැලෙන්ජ් එකක් හම්බ වෙනවා. මොකක්ද හම්බ වෙන චැලෙන්ජ් එක? ශිල්ප හදාරන්න ඕනි. දැන් ওই ශාස්ත්‍රීය වංශිකයා, බ්‍රාහ්මණ වංශිකයෝ, වෛශ්‍ය වංශිකයෝ මේ කියන වංශවලට අයිති පිරිස් අනිවාර්යයෙන්ම ශිල්ප හදාරන්න ඕනි බමුණු දහමට අනුකූලව. බමුණු තමයි උගන්වන්නේ. සිප්පලේ ඉගෙන ගන්න ගුරු ගෙදර බමුණෙක් හිටියේ. බමුණ තමයි ඔක්කොම උගන්වන්නේ. රජතුමා රජපෞලක කෙනෙක් නම් එයාට දෙන්න ඕන ශිල්පය මේක කියලා තීරණය කරන්නේ බමුණෙක්. බ්‍රාහ්මණ වංශිකයට දෙන්න ඕන ශිල්පය මේක කියලා තීරණය කරන්නේ ගුරු ගෙදර ඉන්න බමුණ. වෛශ්‍ය වංශිකයාට දෙන්න ඕන ශිල්පය මේක කියලා තීරණය කරන්නේ බ්‍රාහ්මණ වංශිකයා. එතකොට සිද්ධාර්ථ කුමාරයාට සිදු වෙනවා පුතේ ගුරු ගෙදරට යන්නේ අවුරුදු කීයෙන්ද? අනිවාර්යෙන් ගුරු ගෙදර ගිහිලා නේවාසික වෙන්න ඕනේ. අභියෝගයක් ජීවිතේ. දැන් ඔයාලට ගෙදර ඉන්න බෑ. අනිවාර්යෙන්ම අවුරුදු 10 15 වෙද්දි යන්න ඉස්කෝලේ ගිහිලා නතර වෙලා ඔයා ඔයා ඉගෙන ගන්න එක කරන්න කිව්වොත් ඔයාට ඒක ජීවිතේ අභියෝගයක් නෙවෙයිද? අභියෝගයක්. නේද? කාලසටහනකට අනුව උදේ පාන්දර නැගිටින්න වේවි. රාත්‍රීදී අපිට ඕන දේවල් කරන්න බෑ. රාත්‍රී කෑමෙන් පස්සේ අනිවාර්යෙන් නිදා ගන්න වේවි. රෙදි හොදන්න වෙනම වෙලාවක් තියේවි. දැන් අපේ පොඩි කාලේ එහෙමයි. අපේ පන්සල් ජීවිතයක් විහාරස්ථානයේට ආවට පස්සේ පන්සලකට ආවට පස්සේ අපිට ඕන විදිහට ජීවිතය ගත කරන්න බෑ. උදේට නැගිටින්න වෙනම වෙලාවක් තියෙනවා. පාඩම් කරන්න ඕන වෙනම වෙලාවක් තියෙනවා. කෑ ගහන්න බෑ නිදා ගන්න ඕන වෙනම වෙලාවක් තියෙනවා. ඔය විදිහට අපිට කාලසටහනකට අපිට පොඩි කාලේ ඉඳන්ම අපි හැදුනා වැඩුණා. එතකොට මේ සිද්ධාර්ථ කුමාරයාගේ ජීවිතයේ අභියෝගයක් හම් වෙනවා පුතේ ගුරු ගෙදරට යන්න. ගුරු ගෙදරට යන්නේ අවුරුදු කීයෙන්ද? අවුරුදු 11න්. ඔන්න අවුරුදු 11න් ගුරු ගෙදරට ප්‍රවිෂ්ඨ වෙන මේ සිද්ධාර්ථ කුමාරයා බ්‍රාහ්මණ පූජකයෙක් යටතේ ශිල්ප හදාරනවා. මොනවද හදාරන ශිල්ප? මෙන්න මේ ටික පාඩම් කරගන්න. දැන් ඔය කියපු කතාවලදී වැදගත්ම එක මොකද්ද? මෙන්න මේවා පාඩම් කරගන්න. නීති ශිල්පය. මොනවද මේ නීති ශිල්ප කියන්නේ? නීති ශිල්ප. ඒ කියන්නේ රාජ්‍යයක් පාලනය කිරීම සඳහා අවශ්‍ය කරන නීති. දැන් මෙයා ඊළඟට ඉන්නේ රටක් පාලනය කරන්න.
එතකොට එයා ගුරු ගෙදරට ගිහිල්ලා බිස්නස් කරන විදිය වෙළඳාම් කරන විදිය ඉගෙන ගත්තට වඩා නෑනේ පුතේ. එයා ඉගෙන ගන්න ඕනේ මොනවද? රට පාලනය කරන්න. ප්‍රජානන් රක්ෂණං දාන මිච්ඡා දයන මේවච. මොන ශාස්ත්‍රීය වංශිකයා කරන්න ඕන දේවල්. ප්‍රජාව පාලනය කරන්න තමයි ඉගෙන ගන්න ඕනේ. රටක් කන්ට්‍රෝල් කරන්න තමයි ඉගෙන ගන්න ඕනේ. ඒතොර එයා නීති ඉගෙන ගන්න. හරි. දැන් නම් ඉතින් අපි නීති ඉගෙන ගන්නේ ලෝ පැකල්ට යන්න එපා නේද? උතර බමුණොත් ඒක තමයි කරන්නේ. ඊළඟට කඩු ශිල්ප. රජෙක් වුණාට පස්සේ ඌට සටන් කරන්න පුළුවන් වෙන්න ඕනේ. නේද? ඇවිල්ලා ගහලා ගියොත් එහෙම තමන්ගේ ජනතාවටයි තමන්ගේ රටටයි ගහලා ගියොත් එහෙම විදේශ ආක්‍රමණයක් ආවොත් එහෙම කොහොමද මුදවගන්නේ? ඒ නිසා සිද්ධාර්ථ කුමාරයාට සිදු වුණා සිප්පලට ගිහිල්ලා ගුරු ගෙදරට ගිහිල්ලා කඩු ශිල්ප ඉගෙන ගන්නද නේද? කඩු ශිල්ප, දනු ශිල්ප ඔය නම් දෙකම කිය. දුනු ශිල්ප නේද? ඔව් ඊට පස්සේ බලන්න මේ දුනු ශිල්ප, දනු ශිල්ප, දුනු ශිල්ප. ඊළඟට දුනු ශිල්ප. ඉස්සර යුද වැදුනේ එහෙම නේද? ඊතලේ ගත්තා තිබ්බා. නැත්තම් කඩුව ගත්තා කොටලා දැම්මා. සාමාන්‍ය ඉස්සර රජෙක් ගාව ලංකාවේ රාජ්‍යාවලියෙත් එහෙම රජයා ගාව අනිවාර්යෙන් කඩුව තියෙනවා. නේ? ඒතර ඒක එහෙම පැවතගෙන ආපු එකන්නේ. එතකොට මෙයාලටත් ඒ ශිල්පේම ලබලා දීලාද. ඊළඟ ඇතුන් හා අසුන් හැසිරවීමට පුහුණු වීම. යුදවදින්න එහෙම යනවනම් මේ කට්ටියව පාලනය කරන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕනේ. දැන් යාර හිටියනේ මේ අශ්වයෙක් නේද? කන්තක කියලා කෙනෙක් හිටියනේ. නේද? සිද්ධාර්ථ කුමාරට අශ්වයෙක් හිටියා කන්තක කියලා. එතකොට ඔන්න සිප්පල තුල ඉගෙන ගත්තා මොකද්ද? අශ්වයන් හැසිරීම සහ ඇතුන් හැසිරවීමට ශිල්පය හැදෑරුවා. මේ ටික හැදෑරන්න ලේසි නෑ. ඔයාලා නම් ඉස්කෝලේ ගිහිල්ලා මොනවද කරන්නේ? පෙළ පොතේ තියෙන ඒවා ඉගෙනගෙන කටපාඩම් කරගෙන එහෙම අධ්‍යාපනයන්නේ අපිට තියෙන්නේ. හැබැයි මේ අධ්‍යාපනය එහෙම එකක් නෙමෙයිනේ. මේක අභියෝගයක්. ඒ ඉන්න කට්ටිය අතරින් නේද? තෝරනවා කට්ටිය හොඳම රජතුමාගේ මෙයා තමයි හොඳම එක්කෙනා. නේද? සුද්ධෝ රජතුමාගේ පුතා තමයි හොඳටම ශිල්ප ටික හැදෑරුවේ. සුප්පබුද්ධගේ මෙයා මෙහෙම අමිතෝදන මෙහෙම කියලා නම් කියන්න පුළුවන්. හොඳම කෙනා තෝරනවා. ඒතකොට එතෙන්ට යන්න තාත්තගේ අභිමානය රකින්න එයා මහත් වෙහසක් ගන්න ඕනේ. මහත් කැපවීමක් ගන්න ඕනේ. ඒතකොට ඒක ජීවිතයේ අභියෝගයක් එයාට ලැබෙන. ඒ අභියෝගය ජය ගන්නවා. නේද? ඒ අභියෝගය ජය ගන්නවා. හරි. ඊට පස්සේ බලන්න මෙහෙම දැන් ශිල්ප ටික හදාරගෙන එද්දි මෙයාට අවුරුදු 16ක් වෙනවා. කාටද 16ක් වෙන්නේ? අපේ සිද්ධාර්ථ කුමාරයාට පුතේ අවුරුදු 16ක් වෙනවා. අවුරුදු 16ක් වෙද්දී යෝජනාවක් ගේනවා විවාහ වෙන්න කියලා. සරණ පාවා ගන්න කියලා. දැන් ওই ಭಾರತයේ පුතේ විවාහ ක්‍රම ගණනාවක් තිබුණා. අපි ඒ ලෙවල් වලදී බෞද්ධ ශිෂ්ටාචාරය කියන විෂය තුල උගන්වනවා විවාහ ක්‍රම 9ම. දැන් මෙතන මම කියන්නේ වැඩක් නැති නිසා. විවාහ ක්‍රම 9ක් තිබුණා. ඒ එක විවාහ ක්‍රමයක නමක් තමයි ස්වයංවර. ඔන්න මතක තියාගන්න බහුවර්ණ වලට අහවි. සිද්ධාර්ථ කුමාරයා විවාහ වුණේ කුමන විවාහයෙන්ද? කුමන විවාහ ක්‍රමයෙන්ද කියලා අහවි. කුමන විවාහ ක්‍රමයෙන්ද? ස්වයංවර කියන විවාහ ක්‍රමයකින්. ස්වයංවර කියන එකේ අදහස තමයි තමන්ගේ අභිමතය පරිදි. දැන් කරන්නේත් ඒක තමයි නේද? තමන්ට ඕන කෙනා තෝරා ගන්න. සුද්ධෝ රජතුමා එන්න ගොඩක් ගේනවනේ නේද? කෙල්ල ගොඩාක් ගේනවා. කැමැත්තක් දක්වන්නේ නැහැ. යසෝදරාවට විතරයි කැමැත්තක් දක්වන්නේ. හැබැයි යසෝදරාගේ අයියා හිටියා දේවදත්ත. දේවදත්ත නිකන් දුන්නේ නෑ නංගිව. සුද්ධෝ රජතුමාට ගිහිල්ලා කියනවා ඔයාගේ පුතා අපිට ෂුවර් නෑ. සතෙක් ඝාතනය කරන්නේ නැහැ. තව කෙනෙක්ට හිංසා කරන්න කැමති නැහැ. පීඩා කරන්න කැමති නැහැ. ඒ නිසා මෙයාට කිසි දෙයක් බැරි කෙනෙක් ගන්නට දාන සිද්ධාර්ථ කුමාරයාව දේවදත්ත. මේ යසෝදරාවගේ අයියා. දාලෙවල කියනවා මොකද්ද නංගි දෙන්න ඕන නම් වැඩ පෙන්නන්නේ කියලා. නැතුව නිකන් නංගි දෙන්නේ නැහැ කියනවා. හැබැයි
තාත්තගේ ගෞරවය රැකීම සඳහා තාත්තගේ අභිමානය රැක ගැනීම සඳහා සුද්ධෝදන රජතුමා කියලා කියන්නේ මහා ප්‍රතාපවත් රජෙක්. මහා බල සම්පන්න රජෙක්. ඒ රජතුමාගේ ගෞරවය රැකෙන්නේ පුතා මත. තාත්තගේ අභිමානය තියෙන පුතා ගාවනේ. ඒ නිසා මේ දේවදත්ත අභියෝග කරාට පස්සේ නෝන්ජලයක් ගානට දාලා කතා කරාට පස්සේ සිද්ධාර්ථ කුමාරයා මොකද කරන්නේ? අකමැත්තෙන් උනත් තමන් ශිල්ප පුහුණු වෙච්ච වගේ නිපුණත්වයේ පෙන්වන්න කැමැත්ත පළ කරනවා. නේද? දේවදත්ත බලන් ඉන්නේ වරදින කම්මයි. අපි දැකලා තියෙනවා අර කතාව තුලත් නේද? මොකද්ද කරේ? පරවිය කුඩ දාලා විදින්න කිව්වනේ. පරවියාට විදින්නේ නැහැ. වෙනම බෝලයක් පොඩි මුතු ඇටයක් වගේ මොකද්ද බෝලයක් උඩට යවල ඒකට තමයි මේ දුනු ශිල්පයෙන් විදින්නේ. ඒතර හැමෝම බලනවා මේ මෙච්චර ලොකු දෙයක් කරේ කියලා. නේ? අන්න නිපුණත්වය. ඒතර මේ ස්වයංවරයෙන් තමයි පුතේ කවුද යසෝදරාව විවාහ කරගත්තේ. යසෝදරාව ස්වයංවරයෙන් විවාහ කරගත්තා. ඒක අභියෝගයක්. සරණ පාවා ගැනීම සිද්ධාර්ථ කුමාරයාට ජීවිතේ ලැබිච්ච අභියෝගයක්. මොකක්ද අභියෝගේ? අර දේවදත්තගේ අභියෝගය. ඉගෙනගත්ත ශිල්ප පෙන්වන්න කිව්වා. ඒව තමයි අභියෝග. ඔන්න ඒතර මෙතනදී මතක තියාගන්න තියෙන මේ පාඩමේ මොකද්ද? 16 හැවිරිදී අවුරුදු 16න් තමයි විවාහ ජීවිතයටපත් උනේ. ඒ අවුරුදු 16න් විවාහ ජීවිතයටපත් උනා. ස්වයංවරය කියන විවාහ ක්‍රමයේ යටතේ තමයි විවාහයටපත් උනේ. එතනදී ශිල්පයේ නිපුණත්වයේ පෙන්නලා තමයි විවාහ වුනේ. ඔන්න. ඔය ටික මතක තියෙන්න මෙවුවා මේ අමාරු පාඩම් නෙමෙයි පුතේ. අමාරු කරගෙන ඉන්නේ අපි. හරිද? කලා ශිල්ප වගේ පාඩම් තියෙනවා ඉදිරියට ටිකක් අමාරුයි. මේ පාඩම නම් ඉතාම ලේසි අපි දන්නම කතා ටික මේ කතා කරා. හරි. එතකොට මේ ඔන්න පුතේ යසෝදරාවට කියනවා මේ යසෝදරා හෙවත් බද්දකච්චායනා කියලාත් කියනවා. ඔන්න යාට තව නමක් කියනවා. ඔය බහුවර්ණවලදී එහෙම අහන්න පුළුවන්. යසෝදරා කියන නමනේ අපි හැමෝම දන්නේ. මෙයාට තව නමක් කියනවා බද්දකච්චායනා කියන. බද්දකච්චායන. එතකොට ඒ නමත් මතක තියෙන්න ඕනේ. නේද? හරි. ඊට පස්සේ බලන්න මේ සිද්ධාර්ථ කුමාරයාට ජීවිතේ තව අභියෝග ලැබෙනවා. මොනවද ලැබෙන අභියෝග? කාමභෝගී ජීවිතය සහ රජසැප කුමරුට අභියෝගයක් විය. කාමභෝගී ජීවිතය. දැන් අර යසෝදරා පුතේ ලැබෙන්නේ සසරේ පෙරුම්දම් පුරාගෙන ආපු තිලිනයක් හැටියටනේ. දැන් ඔයාලත් අපි දන්නවා සමහර වෙලාවට ප්‍රාර්ථනා කරනවා නේද? මේ ලෝකේ ඔය යාළු වෙලා ඉන්න කෙල්ල වෙන්න පුළුවන් කොල්ල වෙන්න පුළුවන් නේද? ලබන ආත්මෙත් මට යාම ලැබේවා. සසරේ හැමදාම යා මගේම වේවා කියලා ප්‍රාර්ථනාවන් අපිත් කරනවා. හැබැයි එහෙම ප්‍රාර්ථනාවන් කරාට අපිට එහෙම ලැබෙනවද? එහෙම ලැබෙන්නේ නැහැ. ප්‍රාර්ථනාවන් කරපමණින්ම ලැබෙන්නේ නැහැ. තේරුණාද? දැන් ඔය කාලේ යාළුණා කියලා යාළු වෙච්ච කෙනා ලැබෙන්නෙත් නෑ ඇත්තම කතාව. ඉන්න පතාගෙන ආපු ගොතාගෙන යන්න ආපු කෙනෙක් ඉන්න එයා අවශ්‍ය කාලෙදී අවශ්‍ය වෙලාවට එලි බහිනවා. නේද? ජීවිතේ කර්ම වෙන්නත් පුළුවන් ජීවිතේ වටිනාම සම්පත වෙන්නත් පුළුවන්. ඒක තමයි ඇත්ත. එතකොට මේ යසෝදරාව ජීවිතේ ලැබෙන්නේ පුතේ නිකම්ම නෙමෙයි. අපි දන්නවා චන්දකින්නර ජාතකයේ තුලත් හම් වෙනවා මේ සසර පුරාවටම මේ දෙන්න අඹුසැමියන් හැටියට පෙරුම්දම් පුරාගෙන ආවා. සසර පුරාවටම මේ දෙන්න තුල තිබුණා මොකද්ද? සමසද්දා, සමසීල, සමචාග, සමප්‍රඥා. ඔන්න ජීවිතේ දෙන්නෙක් එකට සසර පුරාවට හමු වෙන්න අවශ්‍යයි නම් ඒ දෙන්න තුල තියෙන්න ඕනේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. සමසද්දා, සමසීල, සමචාග, සමප්‍රඥා. නැත්නම් ලැබෙන්නේ නැහැ. තේරුණා? නැත්නම් ලැබෙන්නේ නැහැ. ඒක තමයි බුදුහාමුදුරන්ගේ දේශනාව. එතකොට මේ සිද්ධාර්ථ කුමාරයාට මෙහෙම ජීවිතය ගත කරගෙන යද්දී මේ කාමභෝගී ජීවිතය අභියෝගයක් වෙනවා. සුද්ධෝදන රජතුමා මේ කිඹුල්ලාත්පුරේ හිටපු ඔක්කොම ලෙඩ්ඩු ටික
නේද? අසනීප තත්ත්වයට පත් වෙලා හිටපු මිනිස්සු ටික, හිසකෙස් ටික ඉදිච්ච මිනිස්සු ටික වෙනම පැත්තක ගිහිල්ලා හිර කරනවා. වෙනම පැත්තක ගිහිල්ලා තියනවා. ඇයි ඒ? තමන්ගේ පුතා මේ ජීවිතයෙන් සමුගෙන යන බව උපදේදී බමුණු අනාවැකි පළ කළා. එක්ක සක්විති රජ වෙනවා කිව්වා, නැත්නම් මේක මේ ගිහිගේ අතහැරලා යනවායි කිව්වා. සුද්ධෝදන රජතුමා කිව්වා ගිහිගේ අතහැරලා යන්නේ නැහැ, අනිවාර්යෙන් මගේ පුතා සක්විති රජ කෙනෙක් බවට පත් වෙනවායි කිව්වා. මගේ පුතා අනිවාර්යෙන් සක්විති රජ කෙනෙක් කරනවා කිව්වා. අන්නේ සක්විති රජ කෙනෙක් කිරීම උදෙසා මේ කිඹුල්ලත්පුරේ හිටපු සියලු දෙනාම ලෙඩ්ඩු ටික, හිසගෙස් ටික ඉදිච්ච කට්ටිය, වයසට ගියපු මිනිස්සු ටික වෙනම ගිහිල්ලා තියෙන පැත්තකින් වෙනම පළාතකට දාන. එතකොට මේ සිද්ධාර්ථ කුමාරයාට කාලයක් යද්දි මේ තැන හම්බ වෙනවා. කුමක්කෝ දෛවයේ විසින් එතෙන්ට එක්කන් යනව නේද? ඊට පස්සේ එයාට හරිම කලකිරීමක් ඇති වෙනවා. එයාට මේ වෙනකන් දුකක් දැනෙලා තිබ්බේ නැහැ. එච්චර සැප පහසුකම් ලැබලා දීලා තිබුණේ. එයාට මේ පිරිස දැක්කට පස්සේ, ලෙඩ වෙලා ඉන්න මිනිස්සු ටික දැක්කට පස්සේ, වයසට ගිහිල්ලා ඉන්න මිනිස්සු ටික දැක්කට පස්සේ, ජරාවට ගිහිල්ලා ඉන්න මිනිස්සු නේද? දුකටපත් වෙලා ඉන්න මිනිස්සු දැක්කට පස්සේ ජීවිතේ පිළිබඳව කලකිරීමක් ඇති වෙනවා. අපිට ජීවිතේ එහෙමයි පුතේ. අපිටත් මේ කකුල් දෙකයි, අතපයයි, මේ කටයි හොඳට තියෙනකන් කාගේවත් උදව්වක් උපකාරයක් ඕනේ නැහැ කියන මානසිකත්වයෙන් අපි ජීවත් වෙන්නේ. හැබැයි අපිට මේ කකුල් දෙක වාරු නැති වෙද්දි, දෑත් දෙක ශක්තිමත් නැති වෙද්දි, මේ කටේ ශක්තිය නැති වෙද්දි අපිට දැනෙනවා මරණය කියන එක. අපිට දැනෙනවා මරණ බිය කියන එක. ඒ මරණ බිය කියන එක දැනෙද්දී ඕන මිනිස්සේ පුතේ මරණයට බයයි. මැරෙන්න කැමති නැහැ. හෙට මැරෙනවා කිව්වොත් අද ඕන දෙයක් කරાવી. මරණයෙන් ගැලවීම සඳහා. හරි. එතකොට මේ ජරාවටපත් වෙලා ඉන්න මිනිස්සු ටික දැක්කට පස්සේ සිද්ධාර්ථ කුමාරයා ඊටාම ප්‍රඥාවන්ත කෙනෙක් හින්දා එයාට තේරුම් යනවා ජීවිතේ ඇත්ත ස්වභාවය මේක කියලා. ජීවිතයේ ඇත්ත ස්වභාවය දකින්න නම් ප්‍රඥාව කියන එක අපි තුල තියෙන්නම ඕනේ. නෝ ප්‍රඥාව කියන එක දැන් පුතේ ඇත්තටම මේ අවුරුදු 120ට වැඩි ආයුෂ අඩුයි නම් ප්‍රඥාව කියන එක ඊටාම අඩුවෙන් තමයි පහළ වෙන්නේ. ඒකනේ බුදුහාර කෙනෙකුත් ඉපදෙන්නේ නැත්තේ කියන වයස් පරතරය තුල. දැන් අපි දන්නවනේ දැන් ලෝකේ ගත්තට පස්සේ ගැහණු කෙනෙක්ගේ ආයුෂ සාමාන්‍යයෙන් අවුරුදු 65කට විතර ඇවිල්ලා තියෙන පුතේ ගැහණු කෙනෙක්ගේ ආයුෂ. එතකොට හිතන්නකෝ යාළුවා ලොකු වෙද්දි ඔයාලගේ ආයුෂ කොතෙන්ට ඒවිද? ඔයාලගේ ආයුෂ කීයක් වගේ වේවිද? පිරිමි කෙනෙක්ගේ ආයුෂ සාමාන්‍ය පුතේ 70ක් වගේ තමයි අවම තියෙන්නේ. අවම. එතකොට හිතන්නකෝ ඔයාලා දැන් ඉන්නේ අවුරුදු 15. ඔයාලා තව අවුරුදු කීයක් ජීවත් වෙයිද? ඔයාලට 70ක් ඉන්න බෑ. හරිද? එහෙමත් කෙනෙක් තමයි කලාතුරකින් හිටියෝ. එන්න පරම්පරාවල ආයුෂ අඩු වෙන. එතකොට මේ ජීවිතේ සැප කියන එක සිද්ධාර්ථ කුමාරයා විඳලා ඒ සැපේ ආදීනවයන් ටික දැකලා දැන් එයා ප්‍රඥාවන්ත නිසා වටහා ගත්තා ජීවිතේ දුකයි කියලා. එතකොට ඔන්න කාමභෝගී ජීවිතයක් ගත කිරීම සහ රජසැප කුමරුට අභියෝගයක් විය. ඒකෙන් කොහොමද මිදෙන්නේ? ජීවිතය යථාර්ථය දැක්කට පස්සේ ඒක හොයාගෙන කොහොමද යන්නේ? රාහුලෝ ජාතෝ බන්ධනං ජාතෝ කිව්වා. රාහුල කුමාරයා ඉපදිච්ච දවසේම සිද්ධාර්ථ කුමාරයා සතුටු වුණේ නැහැ. මොකද්ද උනේ? රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං කිව්වා. රාහුල කුමාරයා ඉපදීම බැඳීමක් හටගත්තයි කියලා කිව්වේ. බන්ධනං ජාතං. රාහුල ඉපදුනා බැඳීමක් ඉපදුනා බැඳීමක් හටගත්තා.
සිද්ධාර්ථ කුමාරයාට තේරුම් ගියා බැඳීම කට ගන්නවා කියලා කියන්නේ බන්ධනයකට ලක් වෙනවා කියලා කියන්නේ දුකක්. බැඳිච්ච හැමතැනම දුකක් තියෙන්නේ. අම්මා තාත්තා එක්ක බැඳිලා තියෙනවද එතන දුකක් තියෙනවා. මගේ කරගෙන ඉන්නේ අල්ලගෙන ඉන්නේ අපි. මගේ කියලා මොනවා හරි දෙයක් අපි අල්ලගෙන ඉන්නවා නම් පුතේ ඒක දුකක්. හැබැයි අතහරින්න කියලා බුදුහාරු කියන දැන් සිද්ධාර්ථ කුමාරයා නෙමෙයි බුදුහාරු කියන අතහරින්නේ කියලා. දැන් ඔයාලගේ වයසේ මට්ටමේ ඉන්න ළමයි දන්නේ නැහැ මොකද්ද මේ අතහරින්න කියලා කියන්නේ කියලා. බුදුදහම තුල පුතේ අතහරින්න කියලා කියන්නේ භෞතිකව නෙමෙයි මානසිකව. බලන්න නේ බුදුහාමුදුරුව මාර දේශනාවක් දේශනා කරන්නේ කතාවක් කියනවා. දැන් ඔයාලා හිතාගෙන ඉන්නේ බුදුහාරු අතහරින්න කිව්වා එහෙනම් ෆෝන් පාවිච්චි කරන්න හොඳ නැහැ. ගෙවල් දොරවල් හදන්න හොඳ නැහැ. දරුවෝ හදන්න හොඳ නැහැ. අතහැරලා දාන්න ඕනේ. එහෙම නැහැ. බුදුහාරු කිව්වා ලස්සනට ජීවත් වෙන්න කිව්වා. හොඳ පෞල් ජීවිත ගත කරන්න කිව්වා. කම්සප්ප විඳින කට්ටියට කම්සප්ප විඳින්න ඕන විදිහට උපදේශ දුන්නා. හැබැයි මේ බන්ධනය කියන එක බැඳීම් කියන එක බුදුහාර හැමතිස්සෙම පෙන්නලා දුන්නා මොකද්ද දුක. බැඳුනොත් දුක ප්‍රශ්න. බැඳිච්ච දවසේ නම් මොනවද ඇති වෙන්නේ? දුක් ප්‍රශ්න. පසුතැවි. එන රාහුල ඉපදිච්ච සැනින් අභියෝගයක්. ඇයි ජීවිතේ සත්‍ය සොයාගෙන යන්න බෑ. ජීවිතේ තව තැනකට හිර වුණා. ජීවිතේ වගකීමක් ලැබුණා. ඒ ලැබිච්ච වගකීම් ඉෂ්ට කරන්න වෙනවා. ඒකෙන් පැනලා යන්න බෑ කාටවත්. ඒකනේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා කිඹුල්වත්පුරට වඩිනවා. යසෝදරා පෙන්නනවා පුතේ උඹලගේ තාත්තා යනවා ගිහිල්ලා දායාද ඉල්ලගනින් කිව්වා. රාහුල කුමාරයා ගිහිල්ලා ඇඟිල්ලේ සුලංගිල්ල එල්ලුණා කියලා නැපිහාර දැන් සුලංගිල්ල එල්ලුණාමයි ගියා පන්සලට ගිහිල්ලා දුන්න දායාද. මොකක්ද දුන්නේ? පැවිදි කරා. එතකොට මේ සිද්ධාර්ථ කුමාරයාගේ ජීවිතයේ අභියෝග වලින් ජයගත්තා කියද්දි පුතේ මේ රජසැප කියන එක අභියෝගයක් වුණා. දැන් අපි කැමති කොහොමද? අපි කැමති රජසැප විඳින්න. ඇයි ඒ? අපි විඳලා නැහනේ. විඳපු නැති දෙයක් විඳින්න අපි කවුරුත් කැමති. කාපු නැති කෑමක් කාලා බල රස විඳින්න අපි කවුරුත් කැමති. පැහැදිලිද? හැබැයි සිද්ධාර්ථ කුමාරයා දුක විඳින්න කලින් දැන් අපි නම් සාමාන්‍ය ලංකාවේ ගත්තට පස්සේ පුතේ දුක විඳින්නේ වැඩිපුර මිනිස්සු දුක විඳින්නේ. සැප විඳිනවා අඩුයිනේ. සිද්ධාර්ථ කුමාරයා ඉපදිච්ච දවසේ ඉඳන් රජ සැප විඳින්නේ නිකන් සැප නෙමෙයි. රජ සැප. අඩුමතරම මේ පිඟානවත් හොදන්නේ නැහැ. රන්තලියෙන් කෑවයි කියන්නේ රාජමාලිගාව. එතකොට එතනින් මිදිලා යන එක තමයි අභියෝගයක් උනේ. ඒක එපා වුණා. ඕනම දෙයක් වින්දට පස්සේ එපා වෙනවා. ඒක තමයි ඇත්ත. එහෙනම් මොකක්ද අභියෝගය මෙතන තියෙන්නේ බලා ගන්න රජසැප විඳීම සහ කාමභෝගී ජීවිතය. විඳීම අභියෝගය. නේද? එක එක ඍතු වල ජීවත් වීම සඳහා නේද රස්න කාලට උෂ්ණ කාලට සීතල කාලට ජීවත් වීම සඳහා සුද්ධෝන් රත්තුම මාලිගා හදලා දුන්නා. රම්ම්‍ය සුරම්‍ය සුබ ඔන්න විභාගෙට හයි. රම්ම්‍ය සුරම්‍ය සුබ කියලා මාලිගා හදලා දුන්නා. එතකොට මේ මාලිගාවල ජීවත් වීම අභියෝගයක් වුණා. ඇයි ඒ වගේ මොනවද තියෙන්නේ සැපති. දැන් අපි දන්නවනේ මේ කාලේ අපිට ඉන්න පුළුවන්ද? ගෙයක් ඇතුළේ ඉන්න පුළුවන්ද? වාහනය ඇතුළේ AC දාගෙන ගියත් අපිට රස්නේ. හැබැයි රස්නේ එද්දී අර මාලිගාවට යන්න පුළුවන් සීතල දැන්න මාලිගාවට සීතල තියෙද්දි රස්නෙන මාලිගාවට යන්න පුළුවන්. එහෙම සැප සම්පත් වින්දේ. ඒකට අපි කිව්වා පුතේ මොකද්ද? කාම සුකල්ලිකානුයෝගය කියලානේ. ශරීරයට අධික සැප ලබා දෙන අන්තගාමී ගැන්වීමට අපි කියනවා කාම සුකල්ලිකානුයෝගය කියලා. හරි. ඊට පස්සේ අපි බලමු ඊට පස්සේ තියෙනවා පුතේ මොකද්ද? සතර පෙර නිමිති දැකීම. ඔන ලෞකික සැප සම්පත් ටික රජ සැප සම්පත් ටික විඳ දරාගෙන ඉද්දි ජීවිතයේ යථාර්ථ අවබෝධය ගැන හිතද්දි ඔන්න සිද්ධාර්ථ කුමාරයා දකිනවා සතර පෙර නිමිති. ඔන්න දැන් සතර පෙර නිමිති වල පිළිවෙල මතක තියාගන්න ඕනේ. දැන් කලාප පේපර් වල එහෙම අහනවා පුතේ පිළිවෙල. මොකද්ද සතර පෙර නිමිති වල අනුපිළිවෙල? මොකද්ද කොහොමද දැක්කේ?
ඊළඟට විභාගෙට ලියන්න එනවා සතර පෙර නිමිති නම් කරන්න. හරි. දැන් වාට මම වෙනම දෙනවා අපේ මේ පන්ති දිගටම සම්බන්ධයෙන් ළමයිට ලබන සතියේ ඉඳන් ටියුට් එක ගන්න ටියුට් එකක් හම්බ වෙනවා පළවෙනි වාරයට දෙවෙනි වාරයට තුන්වෙනි වාරයට එහෙම යනවා පේපර් සෙට් එකක් වෙනම යනවා ඊළඟට මේ බහුවර්ණ ටිකක් වෙනම යනවා එහෙම ටිකක් තියෙනවා ඒක ලබන සතියේ මම මතක් කරන්නම් පළවෙනි වාරේ ඉවර වෙන්න කලින් පළවෙනි වාරේ පාඩම් ටික ඉවර කරලා දෙනවා හරි දැන් අද මේ ආරම්භක සම්මන්ත්‍රණේ හින්දා තමයි ටිකක් අපි මේ වැඩිපුර කතා කරන්නේ එතකොට ඔයාට බුද්ධ ධර්මයේ අමාරුයි කියලා හිතෙනවා නම් හොඳ ප්‍රතිඵලයකට යන්න ඕනේ කියලා හිතෙනවා නම් එන්න අනිවාර්යෙන්ම අපේ පන්තියට. එහෙම කියන්නේ නිකම්ම නෙමෙයි. දැන් මේ අවුරුද්දේ අපි ඔය ළමයිට අනුමාන දුන්නා 11 ශ්‍රේණිය ළමයිට. ඒවා පුතේ ඒ විදිහටම ආවා. හරි. ඊළඟට A level අපි උගන්වනවා BC. මම උසස් පෙළ දේශක කෙනෙක්. එතකොට අපි මේ පේපර් ගෙස්ට් කරනවා. ඒ අවුරුදු වල ඒ ළමයිට ඒ විදිහට ප්‍රශ්න ටික දෙනවා. මගෙන් ඉගෙන ගත්ත ළමයි හැම කැම්පස් එකකම ඉන්නවා. ඔයලා බලන්න පුළුවන් ඕන. හරි. ඔව්. ඒතර ඔයාලටත් මේ විෂය සරල කරගන්න ඕන නම් ආසාවෙන් ඉගෙන ගන්න ඕන නම් අපිත් එක්ක එකතු වෙන්න උගන්නන එක තේරෙනවා නම් අපිත් එක්ක රැඳිලා ඉන්න නැත්තම් ඉතින් ඉඳලා වැඩක් නැහැ නේ ඉතින් නේද උගන්නන එක තේරෙන්නේ නැත්තම් ඉඳලා වැඩක් නැහැ පුතේ. තේරෙන ගුරුවරයෙක් හොයා ගන්න වෙනවා. එක එක්කෙනාට එක එක ගුරුවරු තමයි හරියන්නේ. තේරුණාද? මාවම හරියන ගුරු මේ ළමයි එහෙම නැහැ. සමහර ළමයිට එපා වෙන්න පුළුවන්. සමහර ළමයිට කැමති වෙන්න පුළුවන්. එහෙම එකක් තියෙනවා. හරි. එතකොට බලන්න මෙන්න මේ සතර පෙර නිමිති මොනවද පුතේ හතරක් තියෙනවා. අනේ නිමිති හතරක් දකිනවා බුද්ධත්වයටපත් වෙන්න කලින්. එතනින් තමයි සත්‍ය සොයාගෙන යෑමේ ගමන ආරම්භ වෙන්නේ. ඔන්න එකටම දකින්නවලු කවුද? මහල්ලෙක්. මහල්ලෙක් දකින්න මහලු වෙච්ච කෙනෙක් දකින්න. වයසට ගියපු කෙනෙක් දකින්න. ගොඩක් කට්ටිය වයසට යනවට කැමති නැහැනේ. ජීවිතයේ යථාර්ථය පිළිබඳව තේරුම් ගත්ත කෙනෙක් පුතේ මේ ශරීරය නඩත්තු කරන්න උත්සාහ කරන්නේ නැහැනේ. ජීවිතයේ යථාර්ථය කියන එක නොතේරිච්ච මිනිස්සු හැමදාම කරන්නේ මේ වැඩක් නැති බඹයක් පමණ ශරීරය පෝෂණය කරන්න තමයි වියදම් කරන්නේ. ඔය කිව්වේ නොකියා ක්‍රීම් ටිකක් ගන්න එක, පවුඩර් ටිකක් ගන්න එක, අර ලස්සනට ඉන්න සුදු පාටට ඉන්න ගෑනු ළමයි අර වෙඩින් වලට එහෙම යද්දි පාන් පිටි ගුලි වගේ ආඹලා මේක නේද? මොනවාද මන්ද ගහගෙන යන්නේ පුතේ. දැක්කම රෑ 12ට එහෙම දැක්කොත් බය හිතෙන. එහෙම බය හිතෙනව නේද කොල්ලණි? ඔව් තියෙන ලස්සන නැති වෙනවා. අපිට දීලා තියෙන ලස්සන. ඒක තමයි අපිට ලැබිලා තියෙන රූපය. නේද? ලස්සන රූපේ ඒක අපිට ලැබිලා තියෙන රූපේ. ඉතින් මහල්ලෙක් දකින්නවා. වයසට ගියපු කෙනෙක් දකින්නවා. ඔන්න කොල්ලෙක් ඉන්නව නේද කොල්ලෝ? මහල්ලෙක් දකින්නවා. එතකොට හිතනවා යකෝ මාත් කවදා හරි දවසක වයසට යනවනේ කියලා. දැන් ඕක අපි හිතන්නේ නැති ඉඳන්නේ පුතේ මේ බුදුදහම තේරෙන්නේ නැත්තේ. මේක ආගමක් නෙමෙයි. ඔය පටලගෙන ඉන්නේ මිනිස්සු මේ බෝධි පූජා පිරිත් මේ කියන ඒවා දාන දෙන ඒවා කියලා තමයි පුතේ හිතාන ඉන්නේ බුදුදහම. නෑ. සත්තට වන බව දුකට වේදාන. නේද? බුදුහාඳුරු කියලා කියන්නේ මේ හිතට බෙහෙත් කරපු කෙනෙක් මිසක් කයට බෙහෙත් කරපු කෙනෙක් නෙමෙයි. බෝධියක් ගාවට ගිහිල්ලා මට දරුවෙක් දෙන්න කිව්වට මගේ ලෙඩ ටික හොඳ කරන්න කිව්වට එහෙම වෙන්නේ නැහැ පුතේ. එහෙම වෙනවනම් අපි ඔයාලට කලින් බෝධියෙන් යම් දේවල් ඉල්ලගෙන අපි යන්නේ නැහැ නිල්ලන්න. තේරුණාද? ඉතින් මේවා කියන්න බෑ මේවා ඇත්ත කිව්වට පස්සේ මිනිස්සු අපිට බනිනවා. එහෙම කොහොමද කියන්නේ බෝධි පූජා තමයි මෙහිමයි සෙත් පිරිත් කියන්නේ. බනිනවා. ඇත්ත මොකද්ද කියලා කියන්නත් බෑ අපිට සංස්කෘතියට. සංස්කෘතියේ වෙනයි පුතේ දර්ශනීය වෙනයි මම කියන්නේ බුදු දහම ඉගෙන ගන්න. මේක හිත නිවන එක. ලස්සනට ජීවත් වෙන්න කියලා දෙන කතාවක්. ඒක ඉගෙන ගත්තාම දිනපතා පන්සල් ගියාද අටසිල් ගත්තද වැඩක් වෙන්නේ නැහැ ඇත්තට. ඒ කතාව තමයි වැදගත් හරි. ඊළඟ බලන්නකො ලෙඩෙක්. ලෙඩ වෙනවනේ අපි ලෙඩ වෙනවට කැමති නෑනේ ඔළුවේ අමාරු ඔළුව රදයක් එද්දි බුදු අම්මෝ කියලා නිදාගන්නේ ගිහිල්ලා. ඇඳට ගිහිල්ලා වැටෙන්නේ අම්බෝ හරි අමාරුයි කියලා ඔළුව උස්ස ගන්න බෑ කියලා. චූටි ලෙඩක්. කොහොමද හાર્ට් එකේ ප්‍රශ්නයක් ආවොත්? කොහොමද වකුගඩු වල ප්‍රශ්නයක් ආවොත්?
උණ්ඩක පුච්චි එහෙම කපලා දාන්න උනොත් නේද? ඉතින් අපි ලෙඩ වෙනවා. ඒකට සූදානම් වෙන්න ඕනි. අපි විහින්නේ ලෙඩ වෙන්නේ පුතේ. නේද? අර ගම්වල ඉන්න මිනිස්සු බලන්නකො කොස් ටික තියන්නේ නේද? කොස් ගස් තියෙන ඒ වගේ හැදෙන ගෙඩි තියෙනවා කොස් ගෙඩි කියලා නේද? ඒවට එකවත් හම්බගෙනවත් කන්නේ නැහනේ අපේ උන්. අපේ උන් ඒවත් කන්නේ නැහැ පුතේ. බතල ටිකක් කන්නේ නැහනේ. කඩල ටිකක් කන්නේ නැහනේ. මුං ඇට ටිකක් කන්නේ නැහනේ. ඉතින් අවුරුදු 35 40 අදින් ලෙඩ ගොඩව. බෙහෙත් බීලම මැරිලා යනවා. ඇයි අපි නිකන් ලෙඩෙක් වෙන්නේ? නිරෝගීමත් ජීවත් වෙන්න උත්සාහ කරමුකෝ. අපි ඔක්කොටම කලින් ජීවත් වෙලා ඉන්න ඕනේ. නිකන් එම්බ්‍රිස්සාවක් උනක් හැදෙන එක වෙන කතාවක්. හරි? එහෙනම් අපි ලෙඩ භාවයටපත් වෙනවා. සිද්ධාර්ථ කුමාරයා ලෙඩෙක්ව දැක්කා. ජීවිතයේ අභියෝගයක් ලෙඩ වෙනවා. ඒකෙන් කොහොමද ඒකෙන් වැළකීලා ඉන්නේ කොහොමද කියලා තමයි සිද්ධාර්ථ කුමාරයා හොයන්න පටන් ගත්තේ, ගවේෂණය කරන්න පටන් ගත්තේ. ලෙඩ වෙන්නේ නැතුව ඉන්නේ කොහොමද කියලා. චිගච්ඡා පරමෝ රෝගෝ. මේ ලෝකේ තියෙන ලොකුම රෝගය තමයි මොකද්ද? බඩගින්න. දැන් ඔයාලා බනිනවනේ හාමුදුරුවෝ රැයට දානේ වළඳනවා එහෙම කියලා. පුතේ රැයට දානේ වළඳුවාට භික්ෂූත්වය හිමි වෙන්නේ නැහැ. රැයට දානේ වැළඳුවාට නිමන් යන්න බැරි ප්‍රශ්නයක් කියලා නැහැ. ඒක සීලයක්, ඒක වෘතයක්. ඒක කැඩුවා කියලා අපාය යන්නේ නැහැ. මොකද්ද බුදුහාර කියන්නේ? චිගච්ඡාප බඩගිනී නම් කාපල්ලයි කිව්වා. බඩේ පණුව ටික බඩගින්නේ තිබ්බොත් එහෙම මොකද වෙන්නේ? නිකන් ලෙඩෙක් වෙනවා. ඔයාලා ඉස්පිරිතාලෙට ගිහිල්ලා කියන්නකො ડોක්ටර්ලාට ওই ගෑස් එහෙම හැදුනාට පස්සේ අහනවා වෙලාවකට බඩගින්න ඉඳලාද එහෙම කියලා. ඒතකොට ડોක්ටර් මොනවා හරි ආහාර එහෙම දෙනවා කන්න වෙලාවකට සමහර කට්ටියට ඔය ලේ අඩු වුණාම පුතේ කියනවා හරම් මස් කන්නේ කියලා. ඒතකොට කියන ඊය අහන්න බෑ අවව කන්නේ අපි මෙහෙමයි කියලා කියන. බානිනවා. නිර්මාංශය කියපු ගමන් ડોක්ටර්ස්ලා බනිනවා. ප්‍රතිපත්තිය වෙන්න පුළුවන්. හැබැයි මේක නඩත්තු කරන ක්‍රමයකුත් තියෙනවා. එහෙනම් ලෙඩ වෙන එක තමයි ස්වභාවය. ඒකෙන් වැළකීලා ඉන්නේ කොහොමද කියලා හොයාගන්න එක අභියෝගයක් වුණා කාටද? සිද්ධාර්ථ කුමාරයාට. මලමිනියා මැරෙනවා නේද? හෙට මැරෙයිද අනිද්දා මැරෙයිද දැන් මැරෙයිද මේ පන්ති ඉවරලා යද්දි මම මැරෙයිද කියලාවත් කියන්න බෑනේ පුතේ. අසුබ කතා එහෙම නෑ පුතේ. කවුරු හරි මැරියන් කියලා කිව්වොත් ඒක අසුබ කතාවක් නෙමෙයි. මිනිස්සු බයයි පුතේ. ඇත්තටම අර පෞගේ කාලේ අර දේශපාලඥයන් නිවන් සුවෙම ප්‍රාර්ථනා කරේ. ඉතින් මම නම් හරි කැමතියි කවුරු හරි ඇවිල්ලා මට නිවන් සුව ප්‍රාර්ථනා කරන්න. යකෝ බෞද්ධයෝ නිවන් යන්න උත්සාහ කරන උන්ට ජීවත් වෙලා ඉදි නිවන් සුව ප්‍රාර්ථනා කරපන් උන් ඒකට කැමති නෑ. ඇයි? මරණයට බයයි. සිද්ධාර්ථ කුමාරයා දැක්ක මලමිනියා. කල්පනා කරා මේ මැරෙනවා. විඥානය පහ වෙලා යනවා. විඥානය කියලා කියන්නේ දැනීම. මේ කොනිත්තක් දිරිදෙන්නේ යාට තමයි රිදෙන්නේ. මැරිච්ච කාට රිදෙන්නේ නැහැ කෙනෙක්තුවාට. පිහියෙන් කැපුවා කියලා උට රිදෙන්නේ නැහැ. විඥානේ තියෙනකන් රිදෙනවා. මරුණට පස්සේ මල ගෙදර ඇවිල්ලා පුතේ අනිච්චාවත සංඛාර උප්පාද වය ධම්මිනෝ කියලා බැංකුවෙන් සනසෙන් මරණාධාර සමිතියෙන් බෝඩ් ගැහුවා කියලා නිවන් දකින්න පුළුවන්ද? බෑ. පන්තලේ හාමුදුරුවෝ ඇවිල්ලා බොරුවට කියන හෙන්න ಗುಣ වර්ණාවක් දෙනවා මේ උපාසකයා අම්මා අපේ පන්තලට අර එහෙම කළා මෙහෙම වුණා නිවන් දකින්න පුළුවන්ද? බෑ. නේද? බෑ. පාංශුකූලේ හොඳ පැත්තකුත් තියෙනවා. දැන් බුදුහාරේ කාලේ පාංශුකූල තිබුණේ නෑ පුතේ. පාංශුකූල තිබුණේ නෑ. බුදුහාර කිව්වේ ජීවත් වෙලා ඉන්න කාලය තුල හොඳට ජීවත් වෙලා කියලා කිව්වේ. මරුණාට පස්සේ වැඩක් නෑ ඉවරයි ඒක. දැන් ඉතින් ඔයාලට පාංශුකූලේ එහෙම දුන්නේ නැත්නම් හරි ප්‍රශ්න අපිට දාන්නේ දෙන්නෙත් නෑ කියලා බනින්නේ. ඒක ඉගෙන ගන්න ඕක තමයි බෞද්ධ දර්ශනය ඉගැන්වීම. ආගමේ වෙන කතාව දර්ශනය වෙනයි. මම හැමතැනම ආගම් වලට විරුද්ධයි. තේරුණාද? Hindu ආගමට විරුද්ධයි. Hindu දර්ශනය හොඳයි. ඉස්ලාම් ආගමට විරුද්ධයි. ඉස්ලාම් දර්ශනය හොඳයි.
කතෝලික ආගමට විරුද්ධයි. කතෝලික දර්ශනය හොඳයි. බුද්ධ ආගමට විරුද්ධයි. බුදු දහමටයි බෞද්ධ දර්ශනයටයි එකඟයි. හරි ඒක වෙනම කතාවක්. තාම ඔයාලට ඉදිරියට ඕක විෂය ආසාවෙන් ඉගෙන ගත්තාම මේක තේරුම් ගන්නවා ඊට පස්සේ. හොයාගෙන යන්න බලනවා. හරිද? මලමිනියක් නේද? එතකොට මැරෙනවා කියලා දන්නවා. මැරුණාට පස්සේ අඬලා දොඩලා වැඩක් තියනවද? නැහැ. හිත හදා ගන්න ඕන. මරණයට බය පුතේ පව් වැඩ කරන මිනිස්සු. තේරුණා? හොඳ වැඩ කරලා හැමදාම හිතේ සතුටින් ඉන්න මිනිස්සු කවදාවත් මරණයට බය නැහැ. එයාට මැරුණත් එයා සතුටින්, නොමැරුණත් එයා සතුටින්. එයාගේ හිතේ සතුට තියෙන. ඕකයි ඇති කරගත්තේ. ඊළඟ අවසානට දකිනවා කවුද? පැවිදිරුවක් බොහෝම සම්වර ලාලිත්‍යයෙන් යනවා දකිනවා. පැවිදිරුවක් දැක්කාම මිනිස්සෙගේ හිතේ පැහැදීමක් ඇති වෙන්න ඕන. දැන් නම් ඉතින් වර්තමානයේ තුල පුතේ පිරිහිලා තියෙන්නේ. මේක ඉතින් ඔයාලට තේරෙනවනේ නේද? දැන් අර සංගායනාවක් ආවේ නැහැනේ කාලෙකි. මාතලේ අලු විහාරයෙන් පස්සේ දැන් අපිට සංගායනාවක් ආවේ නැහැ. ඒකක් දැන් ඕනේ වෙලා තියෙනවා. ඒක නැති වුණොත් ඉදිරියට මහා විනාශයක් වෙනවා අපිට. 1840 ගණන් වල සංඝරාජ හාමුදුරුවෝ කියලා කෙනෙක් ලංකාවේ පහළ වුණා. එයත් නිකන් කෙනෙක් නෙමෙයි. තව්තිසා දිව්‍ය ලෝකෙ ඉඳලා ආවේ. රාජකාරියකට ආවේ. පොතපත කියවලා බලන්න හම්බ වෙයි. ඒ රාජකාරිය තමයි ලංකාවේ බුදු සසුන නගා සිටුවීම සඳහා. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවෝ ආවේ රාජකාරියකට. නේද? වාරියපොළ සුමංගල හාමුදුරුවෝ ආවේ රාජකාරියකට. එයාලට පස්සේ ආපු උත්තමයන් වහන්සේ තමයි බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ. ඒතර එයාලා ආවේ ජොබ් වල රාජකාරියක් තිබ්බ එයාලට. එයාලා ඒ රාජකාරිය අකුරටම කරලා ගියේ. සංඝරාජ හාමුදුරුවෝ ඉපදෙන්න කලින් කාල වකවානුව තුල මේ සුද්ධ පාලනය කරන සීමාව තුල මේ රටේ හිටිය පුතේ ගණින් වහන්සේලා. ගණේ මුල්ල ගණේ වත්ත වගේ ගම් තියෙන ගණින් වහන්සේලා ජීවත් වෙච්ච ප්‍රදේශ. එයාලා පන්සල් වල කාන්තාව තියාගෙන ඒ කාන්තාවන්ව රැක බලාගෙන දරුවෝ හදාගෙන මිනිස්සු දානෙත් දෙනවා සිව්පසත් පූජා කරන එහෙම ජීවිතයක් ගත කළා. අද එහෙම தත්ත්වයට තාම වර්තමානයේ ඇවිල්ලා නැහැ. හැබැයි තව අවුරුදු 2 3 4ක් යද්දි එතන එනවා. ඒතර සංඝරාජ හාමුදුරුවෝ ඒක සුද්ධ කරලා දාන. ගණින් වහන්සේලාට පහර ගහලා මිනිස්සුන්ට ඇත්ත කතාව කියලා යන්න ආවේ. හරි. ඒතකොට මේ පැවිදිරුවක් කියන කෙනා ගත්තට පස්සේ එයා තුල තියෙන්න ඕනේ පැහැදීම ඇති කරන ස්වභාවයක්. නේද? දැන් හිතන්නකෝ ඔය බුදුහාමුදුරුවෝ අදම්මික කියලා සූත්‍රයක් දේශනා කරලා තියෙනවා. ඒ සූත්‍රය තුල බුදුහාමුදුරුවෝ පුතේ පැහැදිලි කරනවා රටේ රජතුමා අධාර්මිකයි නම් හොරෙක් නම් රාජ්‍ය නිලධාරීන් හොරු වෙනවා. රාජ්‍ය නිලධාරීන් හොරු වුණොත් ඊට පස්සේ ඉන්න ස්ථාවරේ නැත්නම් ලෙවල් එකේ ඉන්නේ කවුද? පූජක පස්සේ. පූජකවරු හොරු වෙනවා. පූජකවරු හොරු වුණොත් නෙමෙයි පාලකයා හොරු වෙන්නේ ඈ. බුදුහාරු කියන්නේ පාලකයා හොරෙක් වුණොත් රාජ්‍ය නිලධාරීන් හොරෙක් වෙනවා. ඊට පස්සේ එතනින් පල්ලෙහා ඉන්න පූජකයෝ හොරු වෙනම එතනින් පස්සේ ඉන්නවා යට ලෙවල් එකේ කවුද ඉන්නේ? මහ ජනතාව සාමාන්‍ය ජනයා. ඇයි එතකොට බලන්නේ කවුරු දිහාද? අපි දිහා බලන්නේ. අපි කියන්නේ හැමෝම අයිති හැම ආගමකම පූජකවරු අයිති. එයාලා අධාර්මික වෙද්දී සාමාන්‍ය කෙනා මොකද වෙන්නේ? එයාලා හොඳ මාර්ගය යන්නේ, එයාලත් වැරදි මාර්ගයමයි යන්නේ. එතකොට මේ පැවිදිරුවා කියන කෙනා බුදුහාමර කාලේ මහාන වෙච්ච කෙනෙක් කියන කෙනා හාමුදුරුව කෙනෙක් නෙමෙයි දැක්කේ පුතේ මේ. ඔයාලට දෙන්න පුළුවන් භික්ෂුවක් හිටියාද? එහෙම නෙමෙයි. බුදුහාමරේ කාලේ හිටියා මහාන වෙච්ච කට්ටිය එයාලටත් කියන්නේ මහාන කියලා. මූර්ධජ නයන්න දන්තජ නයන්නෙන් මහාන කිව්වොත් මේ මහාන ඉදි කට්ටරම් මහානවනේ. මේ මූර්ධජ නයන්නේ මහාන. මේ පැවිදි වෙච්ච කෙනෙක්. ඔය හිටියා බුදුහාරේ කාලේ සාස්ෘවරු තව. මක්කලී ගෝසාල නිගණ්ඨ නාථපුත්ත සංජය බෙල්ලට්ටි පුත්ත අචිත ඔය වගේ කට්ටියක් හිටියා. අන්න ඒ වගේ කට්ටියකින් පැවිදි වෙච්ච කෙනෙක් දැක්කා එයාලා සම්බරයි. හරි. එයාලා සම්බරයි. මෙතන හරියට මොන සම්ප්‍රදාය කෙනෙක්ද කියලා සඳහනක් වෙන්නේ. එයාගේ සම්බරභාවයක් දැක්කා. එතකොට හිතුණා මේ වගේ කෙනෙක් වෙන එක අභියෝගයක්.
එයා අනුගමනය කරන දර්ශනය මොකද්ද? එයා මොන වගේ ජීවිතයක්ද ගත කරන්නේ? ඒ ජීවිතය මට ගත කරන්න පුළුවන්ද? මෙන්න මේ තැනට යන්නේක අභියෝගයක් කියන එක සිද්ධාර්ථ කුමාරයා දැක්කා. එතකොට මෙන්න මේ කියන සතර පෙර නිමිති ටික දැක්ක නිසා එයාට ජීවිතේ කලකිරීමක් ඇති වුණා, පසුතැවීමක් ඇති වුණා, මේ ගෙවන්නේ බොරුවක් නේ කියලා තේරුණා. ඔයාලට තේරෙනවද? දැන්ම තේරෙන්නේ නැහැ. ඔයාලා දැන් විඳින කාලේ. පොඩි චිල් එකේ ඉන්න කාලේනේ. ඔයාලා වයසෙන් චිල් එකේ ඉන්න කාලේ. චිල් එකේ ඉදි තේරෙන්නේ නැහැ. අත්දැකීම් වෙන්න ඕනේ, ජීවිතේ විඳින්න ඕනේ, ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඕනේ, අභියෝග ජය ගන්න ඕනේ. එතකොට තමයි ජීවිතේ යථාර්ථය තේරෙන්නේ. තකන් තේරෙන්නේ. තේරුණාද? මේව ඇහුවා කියලා තේරෙනවද? නෑ නෑ අත්දැකීම් ඔයා ගන්න ඕනේ. තකන් තේරෙන්නේ නැහැ. තමන් අර කියන තමන්ම ඇන ගන්න ඕනේ ගිහිල්ලා. තමන්ම ගිහිල්ලා ඔළුව ඇන ගන්න ඕනේ. අපි කොච්චර උපදෙස් දුන්නත් ඕකේ ඔළුව ගහගත්තාම ඔළුව පැලෙනවා කියලා කිව්වට වැඩක් නැහැ. එයා හිතන්නේ එහෙම නෑ අපිටත් ඕක පුළුවන් කියලා බලනවා. තමන් ගහලා බලපුවම තේරෙනවා ඒකේ තියෙන සැර හරි මොකක් හරි තේරෙනවා. එතකොට මෙන්න මේ හතර දැක්කට පස්සේ මොකද කරන්නේ? ගිහිගේ නික්මිලා යන්න තීරණය කරනවා. නේද? හොරෙන් ගියා කියලානේ අපිට උගන්වන්නේ සාහිත්‍යය තුල. සිද්ධාර්ථ කුමාරයා හොරෙන් ගියේ නෑ, යසෝදරාව දැනගෙන හිටියා පුතේ යනවා කියලා. හොරෙන් ගියේ නෑ. ඒක සාහිත්‍ය පුතේ. සාහිත්‍ය එක මේ බුද්ධ චරිතය මේ පටල ගන්න එපා. හරි? ඒක වෙනම කතාවක්. අරිය පරේසන සූත්‍රයේ තියෙනවා මේ ගැන. කියලා යන්නේ අබිනිෂ්ක්‍රමණය වෙනවා. අබිනිෂ්ක්‍රමණය කියලා කියන්නේ අබි කියන්නේ මනා නික්මීම. මනා සමුගැනීම. මනා වෙන්වීම. හොරෙන් මේ හොරෙක් වගේ පැනලා ගියේ නෑ. ඒක මේ බෝසතාණන් වහන්සේට කරන අගෞරවයක්. තේරුණාද? එදා යන රාත්‍රිය තුල යසෝදරාව දුකින් හිටියා. ඒක වෙනම කතාවක්. එහෙමනේ අපි ගාව ජීවිතේ අපිත් එක්කම එකට දුක සැප බෙදාගෙන ඉන්න කෙනෙක් සතෙක් වුණත් අපෙන් වෙන් වෙලා යද්දී අපිට දුකක් හිතෙනවනේ. එන්න අවුරුදු 29 සිද්ධාර්ථ කුමාරයා ජීවිතයේ සත්‍ය සොයාගෙන යන ගමන ආරම්භ කර එක අභියෝගයක්. කිසිම දෙයක් පුතේ අරන් ගියේ නැහැ රාජමාලිගාවේ. රාජ ආභරණ ටික ගලවලා තියලා යන්නේ කාමරේ. හරි. යන්නේ කොහෙටද මේ ඇදගෙන හිටපු වාස්ත්‍රයේ පිටින් යන්නේ? යන්නේ බිම්බිසාර රජතුමා රජකම් කරපු මගධ රාජ්‍යයට. ඌරුවෙලා කියන ජනපදයට. නේද? සේනානි ගමට ගිහිල්ලා ජීවිතේ දැන් කාමසුකල්ලිකානු යෝගයේ කියන එක අත්හදලා තිබිච්ච නිසා ඒකෙන් දැනගත්තා ශරීරයට අධික සැප දීලා ජීවිතේ තේරුම් ගන්න බෑ, සත්‍ය හොයා ගන්න බෑ, යථාර්ථය මොකද්ද කියලා තේරුම් ගන්න බැරි බව සිද්ධාර්ථ කුමාරයා දැනගෙන හිටියා. ඒ නිසා මේ ಭಾರತේ හිටියා ශාස්ත්‍රවරු පුතේ ශරීරයට අධික දුක් දෙනවා. මොකේටද අධික දුක් දෙන්නේ? ඇත්ත හොයන්න, නිවන් යන්න, මෝක්ෂය ලබා ගන්න දුක දෙනවා. දුක මොනවද ශරීරයට දුන්න දුක්? ඔයාලා අහලා තියෙනවද? කටු පඳුරු වල උඩුකුරුව සයනය කරනවලු. කටු පඳුරුව බලන්නකො පොඩ්ඩක්. කටු පඳුරු වල ගිහිල්ලා මෙහෙම කළ උඩුකුරුවනේ උඩ බැලි අතට මෙහෙම ගිහිල්ලා නිදාගෙන බලන්නකො හරි සැපයිද කියලා. වැඩි ඕනේ නැහැ. බස් එකේ යද්දි බලන්නකො ෂීට් එක රත් වෙලා තිබ්බොත් අපේ නේ රත් වෙනවනේ. එතකොට ඒක දුකක් සැපද්ද? දුක. ඒ නිසා දැන් සිද්ධාර්ථ කුමාරයා බැලුවා සැප දීලා මේක තේරුම් ගන්න බෑ කියලා බලලා try කරා. මොකේද? අත්ත කිල මතානු යෝගය. පුතේ අත්ත කිල මතානු යෝගය කියලා කියන්නේ ශරීරයට අධික දුක් දීම, වේදනා දීම. නේ? ඒකනේ ඔය කියන්නේ අවුරුදු 29 ඉඳන් අවුරුදු 35 දක්වා අවුරුදු 6ක් මොනවා කරාද? දුෂ්කර ක්‍රියා කරා. දුෂ්කර ක්‍රියා කරා. ශරීරයට අධික වේදනාවක් දුන්නේ. කෑම ටික කන්නේ නැතුවනේ මේ ඇටකොටු පෑදෙනකන් හිටියා කියනවනේ. බෑ. දෙකම try කරලා බැලුවා බෑ. ඊට පස්සේ මොකද්ද try කරේ බුද්ධත්වයට පත් වෙන්න?
අධික සැප දෙන්න ගියෙත් නැහැ අධික දුක් දෙන්න ගියෙත් නැහැ සාමාන්‍ය විදියට ජීවිතය ගත කර එන දුක තේරුම් ගත්තා. ඕකයි අපිට තේරෙන්නේ නැත්තේ. ප්‍රශ්න ජීවිතේට එනවා. දැන් ප්‍රශ්න වලින් පැනලා යන්න පුළුවන්ද? ජීවිතේට එන අභියෝග වලින් පැනලා යන්න පුළුවන්ද? එහෙම පැනලා ගියොත් පුතේ අපි නිකන් අර කියන්නේ නපුසකයෝ කියන නපුසකයෝ භාවයටපත් වෙනවා. ජීවිතේ පේස් කරන්න ඕනේ මේන ප්‍රශ්න වලට. දැන් බුදුහාඳුර කරේ මොකද්ද? සිද්ධාර්ථ කුමාරයා කළේ මොකද්ද? එන ප්‍රශ්න වලට පේස් කරා. මූණ දුන්නා. ඒවා හරියට ජය ගත්තා. අපේ මිනිස්සු ප්‍රශ්න ආපු ගමන් මොකද කරන්නේ? ඒවා මග ඇරලා දාලා යන්න හදන. මග ඇරලා දාලා ගියපම හරිද? නෑ. එක්කෝ ජීවිතේ නැති කරගන්න හදන. හරියනවද? ප්‍රශ්න වලට විසඳුම් එනවද? ඒ තමයි අසාර්ථක මිනිස්සුන්ගේ ස්වභාවය. ඒතර බුදුහාමුදුරු කියලා කියන්නේ අසාර්ථක කෙනෙක් නෙමෙයි සිද්ධාර්ථ කියලා කියන්නේ අසාර්ථක කෙනෙක් නෙවෙයි. ජීවිතේ ලැබිච්ච හැම ප්‍රශ්නයකටම නිවැරදි පිළිතුරක් හොයලා ඒ නිවැරදි පිළිතුරු තුරින් ඒ අභියෝග ජයගත්ත විශිෂ්ට මිනිසෙක්. සෙල්ලම් කරන්නේ නෙමෙයි විශිෂ්ට මිනිසෙක්. ඉතින් තේරුම් ගත්ත දේ තමයි සිද්ධාර්ථ කුමාරයා අවසානට මොකද්ද? ජීවිතේ ප්‍රශ්න එනවා කිව්වා. අපිට කියනවා දැන් ඔය දහම තුල කියන්නේ අටලෝ දහමෙන් කම්පා නොවි ජීවත් වෙයල්ලයි කියලා බුදුහාරු කියලා දුන්නා. අද ලාභයක් ලැබුවොත් උත්තේ හෙට අලාභයක් එනවා කියලා අපි දැනගෙන ඉන්න ඕනේ. ලාභ ලබාදී උඩ පැනලා සතුටු වෙන්නත් අලාභ ලබාදී දුක් මේ පොළවේ පය ගහලා නේද අඬලා වැළපෙන්නත් ඒක නෙමේ ස්වභාවය. ලාභ ලබාදී විඳ දරා ගන්නවා. වැඩිපුර සතුටු වෙන්න හොඳ නැහැ. අලාභ ලබද්දිත් විඳ දරා ගන්න වැඩිපුර දුක් වෙන්න හොඳ නැහැ. ඕක තමයි මැදුම් පිළිවෙත. වෙන මැදුම් පිළිවෙත කියලා වෙන එකක් අනුගමනය කරන්න එකක් නෑ පුතේ. හරි. gedara ප්‍රශ්නයක් ආවම ඒකට මධ්‍යස්ථව පේස් කරන එක තමයි මැදුම් පිළිවෙත. අන්තගාමී නොවීම. එක පැත්තක් නොගැනීම. සමහරට අම්මාගේ පැත්ත තමයි ඔයා ගන්න උත්සාහ කරන්නේ. හරි කෙනාට වැරදි කියනවා. අන්න අන්තගාමී වීම. හැබැයි ඔයා තේරුම් ගත්තොත් ඇත්ත ප්‍රශ්නේ මේක කියලා තේරුම් ගත්තා. දෙපැත්තෙම කතාව ඇහුවා තේරුම් ගත්තා. ඇත්ත මේක කියලා තේරුම් අරන් ඒකේ ඇත්ත කතාව කිව්වා ඇත්ත ප්‍රශ්නෙට පිළිතුරු දුන්නා මෙතනින් ඉවරයි. ඒක මැදුම් පිටිය. හරි. ඒක මධ්‍යස්ථ වීම මැදුම් පිටියේ මධ්‍යස්ථ වීම. ඒතර මේක සිද්ධාර්ථ කුමාරයා දැනගත්තා. සැප ලැබෙනවා කියලා ජීවිතේ දැනගත්තා. සැප ලැබෙද්දී ඊළඟට ලැබෙන්නේ මොකද්ද පුතේ? දුක. ඔයාට අද කෙනෙක් ඇවිල්ලා සතුටු වෙන්න කාරණා ගොඩක් කියලා සතුටු කරලා බොහෝම ලස්සනට තියනවායි කියලා සුරංගනා ලෝකයක් මවාවි. හැබැයි ඔයා කල්පනාවෙන් ඉඳ හෙට දිනේ අතහැරලා දාලා යනවා. අන්න ඒක හිතන්නේ නැහැනේ. ඒක හිතන්නේ නැති තැන මොකද්ද වෙන්නේ? දුක් වෙනවා ඊට පස්සේ. යාරු ඇවිල්ලා මට බලාපොරොත්තු දීලා උදාලා ගියා අඬනවා. නහයෙන් අඬනවා. ඔය කදාලා ගියා. හැබැයි අපි බලාපොරොත්තු වෙලා හිටියනම් ඔය කියන කතාවම ඕක අනිත් දවසේ දාලා යනවා කියලා බලාපොරොත්තු වෙනවා. ඔබ හෙට යනවා. එහෙම ඉන්න ඕනේ බලාපොරොත්තුයි. අද මේක හොඳයි කියලා හිටියට හෙට මූ යනවා. ඒතර දුක් වෙන්නේ නැහැ. ඔය කතාව බුදුහාරු කිව්වේ. බුද්ධත්වයට පත් වෙන. ඉතින් අපේ මිනිස්සු පුතේ චතුරාර්ය සත්‍ය ආර්ය අෂ්ටාංගික මාර්ගය නේද? ඌව ගිහිල්ලා අර මේ මොකද්ද මේ දස අසුබ දස කසින මේ කියාගන්න බැරි වචනවල තියෙන ලොකු බරපතල කාරණා ස්පර්ශ කරන්න හදන්නේ. මේ චූටි සරල දේවල් තේරුම් ගන්න නැහැ. ඇයි? නේද බලන්න ලස්සන ජීවිතයක් මේ ගත කරන්න පුළුවන් මේ පාඩම් වලින් කොච්චර අපූර්වයිද කියලා දෙන කතාව. එතකොට ඔන්න මේ සතර පෙර නිමිති දැකලා පුතේ සත්‍ය ගවේෂණය කරන්න යාම අභියෝගය. එහෙනම් සතර පෙර නිමිති ටික ඔබ පාඩම් කරගන්න මතක තියාගන්න. ඔව් මේකත් කිව්වා නේද? මේක මේ වාක්‍ය පුතේ පාඩම් තියෙන්න ඕනේ මේ රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං කියන එක. හරි? මේක විභාගෙදී අහනවා. ඕ ලෙවල් විභාගෙදීත් අහනවා 10 වසරේ පන්ති වලත් අහනවා. මේකේ තේරුම මොකද්ද? රාහුලගේ ඉපදීම දුකක් හටගත්තා. බැඳීමක් හටගත්තා කියන්නේ බන්ධනං කියලා කියන්නේ බැඳීම. ජාතං කියලා කියන්නේ හටගත්ත ඉපදෙනවා. රාහුල ඉපදුනා බැඳීමක් හටගත්තා. ඒක දුකයි. ඒකේ තේරුමත් පුතේ මතක තියාගන්න ඕනේ. ලාකට මේ pāli වාක්‍ය දීලා තේරුම අහනවා ඔබේ. ඒතර ඒක මතක තියාගන්න. හරිද? ඊට පස්සේ බලන්න
මහා ප්‍රජාපතිය සුළුමව නිබ්බුත පද කීම. ඔන්න නිබ්බුත පද. නේද? මොකද්ද කියන්නේ? මෙන්න මේ ටික මතක තියාගන්න. මෙවම් පුතෙකු ලද මවප්පියෙක් නිවුනෝ වෙති. බලන්න සිද්ධාර්ථ කුමාරයාගේ තිබිච්ච සම්වර භාවය. එයාගේ ජීවිතය තුළ විශිෂ්ට භාවය මේ නිබ්බුත පද වලින් නිරූපණය වෙනවා. මේ නිබ්බුත පද කියන්නේ කවුද කියලා බහු වර්ණ වලට අහවි. කවුද පුතේ නිබ්බුත පද කියන්නේ? බලන්න කියමු බලන්න ඕන ළමයි දන්න ළමයි. මම්ම කතා කරානේ. ඔයාලා කියන්න බලන්න දැන්. නිබ්බුත පද කියන්නේ කවුද කියලා. දාන්න මැසේජ් එකක්. කතා කරන්න. නිබ්බුත පද කියන්නේ කවුද පුතේ? ඔව් ඔයාලා දන්නව නේද මේ? මම කියන්න දෙයක් නැහැ. ඔයාලා දන්නව බලන්න. ඔව් කිසා ගෞතමිය නේද? එතකොට මෙන්න මේක අහනවා බහු වර්ණ වලට. මෙන්න මේ ඔයාලගේ පෙළ පොතේ තියෙනවා මේ ටික. මේ ටික දීලා අහනවා කවුද කීවේ? ඔකයි අහන ප්‍රශ්නේ. ඕවා බෑනේ ඉතින් සමහරවල් දැන් අහනවා ඔව් කිසා ගෞතමිය. ඒ වෙලාවට විභාගයට ගිහලා වරද්දන. වරදින්න බෑ. හරි. ඊට පස්සේ බලන්න ඔන්න අභියෝග ජය ගැනීම යටතේ කිව්වා පුතේ ඔන්න අපි අද කතා කරා සිද්ධාර්ථ කුමාරයාගේ උපත ඊළඟ ශිල්පයේ හැදෑරීම ඊළඟ සතර පෙර නිමිති දැකීම නිබ්බුත පද ඇසීම නේද හොඳ අහන්න බෑනේ ලේසියකට ජීවිතේනේ ලේසියෙන් අපිට මිනිස්සු හොඳ කියන්නේ ඊළඟ පස්කම් සප අතහැරීම පියාගේ බලාපොරොත්තු ඉටු කිරීම මෙන්න මේවා ජීවිතේ සිද්ධාර්ථ කුමාරයා ලැබපු අභියෝග. ඒ අභියෝග වලට සිද්ධාර්ථ කුමාරයා සාර්ථකව මුහුණ දීලා ඒවා ජයගත් චරිතය. විශිෂ්ට මිනිස්සෙක්. ඉතින් ওই ටික තමයි අද පළවෙනි පාඩම තුලින් අපි සාකච්ඡා කළේ. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් දැන් අහන්න පුළුවන් පුතේ ඔයාලට. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න බලන්න. පොඩි වෙලාවක් දෙන්නම්ම. මොකක්ද තියෙන්නේ ගැටලුව? ප්‍රශ්න නැද්ද ඔයාලට? බය වෙන්න එපා. හොඳට තේරුණා. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් පුතේ අහන්න. හරි පුතේ. එහෙනම්දී ඔයාලා මුකුත් අහන්නේ නැහැ නේද? ඔහොම හයි ටික දවසක් යද්දි. හරි. අදට අපි පන්ති ඉවර කරනවා පුතේ. දැන් ලබන සතිය අපි අඟහරුවාදම තමයි මේ පන්තිය දිගටම පවත්වාගෙන යන්නේ. දැන් ඔයාලගේ අයියලා අක්කලා ඉන්නවනම් මතක් කරන්න 11 වසරේ දරුවන්ටත් අපි පන්තියක් කරනවා. අදම තමයි තියෙන්නේ. ඒක තියෙන්නේ 8:00 10:00 10 වසර ළමයිට තියෙන අඟහරුවාදා 6:00 8:00. ඉතින් යාළුවෝ ඉන්නවනම් දැනුවත් කරන්න. හරි. එහෙනම් අදට අපි මෙතනින් පන්ති ඉවර කරනවා. අපි ලබන සතියේ හම්බෙමු දෙවෙනි පාඩම තුලින් සහ අලුත් නිබන්ධනයක් තුලින්. එහෙනම් ඔයාලා හැමදෙනාටම තෙරුවන් සරණයි සුබ රාත්‍රියක් වේවා.